හරි. එතකොට මේ ඉතුරු ටික තියෙන තාපය නේද? බලමු මේ ටික. තාපය මොකක්ද කියන බලමු. 51 වෙනි එක. මොනවද කියන්නේ? තාපධාරිතාව නොසලකා හැරිය හැකි. බඳුනත් තුළ කුඩු කරන ලද අයිස්. ඒ කියන්නේ කුඩු කරන ලද අයිස් කියන්නේ ළමයි දියවීමෙන් පවතින අයිස්. බඳුනත් තුළ අඩංගු කරන ලද අයිස් කිලෝග්‍රෑම් 5ක් තියෙනවලු. හරි. දමා 300 වොට් ක්ෂමතාවයක් ඇති විදුලි තාපකයක් මත තබා රත් කරනු ලැබේ කියලා කියනවා. මිනිත්තු 1ක කාල පරාසයක් තුළ නිපදවන ජල පරිමාව ආසන්න වශයෙන් අහන්නේ. ඉතින් මෙහෙමනේ. අපිට දීලා තියෙනවා නේද? විශිෂ්ට ಗುಪ್ತ තාපය දීලා තියෙනවා. මෙහෙමයි. හරිද? මොකක් හරි තාපකයක් මගින් මේ වගේ මොකක් හරි හීට් රැග් මගින් යම් අයිස් ස්කන්ධයක් තියෙන එතන අපි ඒක දන්නේ නැහැ. දිය බිමින් පවතින අයිස් කියන්නේ 0 සෙල්සියස් වල තියෙන්නේ. මේකට සපයනවා තාපය මෙයා මගින්. හරිද? මෙයා මගින් මෙයාට සපයන තාපය නිසා මෙයා ජලයේ බවට පත් වෙනවා. හරිද? ජලයේ බවට පත් වෙනවා. එතකොට මෙතන මෙයා පිට කරන තාපය සමානයි මෙයා ලබා ගන්න තාපය. හරිද? එතකොට මෙහෙමයි කරන්න ඕනේ. මෙයා පිට කරන තාපය ලබා ගන්න මෙයාගේ ක්ෂමතාවය P නම්. P වතාවක් අදාළ කාලයෙන් වැඩි කරාම එයා පිට කරන ශක්තිය නේ. ඒ ශක්තිය කවුද ලබා ගන්නෙ? ඒ ශක්තිය ලබා ගන්නේ දිය බිමින් පවතින අයිස්. දිය බිමින් පවතින අයිස් කියන්නේ 0 සෙල්සියස් වලින් අයිස්. ඒක තමයි අපිට කුඩු කරන ලද කියලා විශේෂයෙන්ම කියන්නේ. හරිද? ඒ පොයින්ට් දන්නේ නැත්නම් දැම්ම දාගන්න. එතකොට මෙයා ලබා ගන්න තාපය අපිට ලියන්න පුළුවන්. m වතාවක් එයාගේ ස්කන්ධයේ වතාව විශිෂ්ට ಗುಪ್ත තාපය නේ කියන්නේ ළමයි. මෙතන උෂ්ණත්වය වෙනස සිද්ධ වෙන්නේ නැහැ නේ. හරිද? එතකොට විශිෂ්ට ಗುಪ್ත තාපය මම මෙතන C කියලා දාන්නම්. හරිද? හරි. එතකොට අපිට කියලා තියෙනවා 3000 වොට් කියලා මෙයාගේ කාලය අපිට කියලා තියෙන්නේ මිනිත්තුක කාලයක්. වොට් කියන්නේ ජූල් තප්පර වලට ළමයි එන්නේ මෙහෙමනේ ඒකකේ. එතකොට අපි මෙතන තප්පර වලින් ආදේශ කරන්න ඕනේ. තප්පර වලින් ආදේශ කරනකොට මිනිත්තුවක් කියන්නේ තප්පර 60යි. හරි. අපි දන්නේ නැහැ කොච්චර ජල ස්කන්ධයක්. අපෙන් අහන්නේ පරිමාව. අපි මුලින්ම ස්කන්ධය අහන්නේ. කොච්චර ජල ස්කන්ධයක් නිපදවනවද කියලා අපිට විශිෂ්ට ಗುಪ್ත තාපය දීලා තියෙනවා 3.4 වතාව 10.5යි ජූල් කිලෝග්‍රෑම් එළිය. හරිද? එතකොට අපිට මෙතනින් උත්තර කරලා ගන්න පුළුවන් m. තරණා 3000 3.34 වතාව 10.5. එහෙමනේ තියෙන්නේ. බලන්න. 3.4 වතාවක් 10.5 කියලා තමයි තියෙන්නේ. එතකොට මෙතන අපිට ගත හැකි වෙනවා මෙතන 10 3යි මෙතන එකයි 4ක් තියෙනවා. මේක 10.5ට කපලා යනවා. එතකොට 10 එකක් ඉතුරු වෙනවා මේ පැත්ත. හරිද? එතකොට 18 බෙදීම 3.34 මේ 3 වරක් 6 හරිද? වතාවක් මේ 10 තියෙනවා. ඒක අපි 10 ඍණ එකක් විදිහට තියාගමු. ස්කන්ධය. ස්කන්ධය එන්නේ මොන වලින්ද? කිලෝග්‍රෑම් වලින් මෙතන තියෙන්නේ. හරි. එතකොට ළමයි ආලා බලන්න මේක බෙදුවම ආසන්න අපිට ගත හැකි 5.3යි 3.8යි 9ක් වගේ එන්නේ. හරිද? මේක අපි 5.3යි 9 කියලාම ගමු. හරිද? වතාවත් 10 රින් 1 කියලා එන්නේ. කිලෝග්‍රෑම්. මේ ග්‍රෑම් වලින් හලවගත්තොත් ළමයි ග්‍රෑම් වලින් හලවගත්තොත් 539යි ග්‍රෑම් කියලා එන්නේ. මොකද 10 රින් 1 උත් තියෙන නිසා. හරිද? ඔයාලා ජලයේ ඝනත්වය දන්නවා. මෙහෙම දන්නවා ඇති 1000 kg ඝන මීටර වැඩි කියලා දන්නවා ඇති. හරිද? ඒ වගේම 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර වැඩි කියන එකක් දන්නවා ඇති. අපි මෙතන උත්තර හරිය තියෙන්නේ ළමයි ඝන සෙන්ටිමීටර වලින් ඒකයි මම මේක ග්‍රෑම් වලට හරවගත්තා. හරිද? එතකොට අපෙන් අහන්නේ පරිමාණය. පරිමාව සමානයි ස්කන්ධය බෙදීම ඝනත්වය. හරිද? එතකොට ස්කන්ධය ළමයි අපි දන්නවා 539 ඔක බෙදන්න දෙයක් නැහැ. හරිද? ග්‍රෑම් මෙතන 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර. එතකොට මෙතන යනවා 539යි ඝන සෙන්ටිමීටර් කියලා. හරිනේ මේක තමයි උත්තරේ. හරි නේද? ඒකේ තියෙන්නේ පිට කරන ලද තාපය ලබාගත් තාපයට සමාන කරන්න විතරයි. හරි. ඒක මොන හරි දිනන දාගන්න. හරිනේ. ඊළඟ එක බලමු. ඊළඟ එක තමයි අපිට තියෙන්නේ නිව්ටන්ගේ ශිෂ්‍ය නියමයේ සම්බන්ධව. හරිද? සමහර ළමයිට බැරි ටිකක් අමාරු පාර්ට් එක. ඒ දරන්නේ මේ MCQ එකේ පොඩි නිවැරදි කිරීම ටිකකුත් තියෙනවා 52 වෙනි එකේ. ඒකේ 300 සෙල්සියස් කියලා දීලා තියෙන්නේ පරිසර උෂ්ණත්වය 30 වෙන්න ඕනේ. 750 කියලා දීලා තියෙන්නේ උෂ්ණත්වය. ඒ වගේම 650 කියලා දීලා තියෙන උෂ්ණත්වය. ඒක ඔක්කොම 65 75 වෙන්න ඕනේ. හැම එකෙම බිඳුව බිඳුව කපලා යන්න ඕනේ. හරිද? එතකොට මේක කියන්නේ බලමු
වස්තුවේ කාමර උෂ්ණත්වය 30 සෙල්සියස් වන අතර. පරිසරයක 75 සෙල්සියස් සිට 65 සෙල්සියස් දක්වා වස්තුවක් සිසිලණය වෙන්න මිනිත්තු 2ක් ගත වෙනවා. හරි. එම වස්තුව එම කාමරයේම හරිද? 55 සෙල්සියස් සිට 45 සෙල්සියස් දක්වා සිසිල් වීමට ගත වන කාලය අහන්නේ. ඔබ නිව්ටන්ගේ සිසිලන නියමයෙන් කියන්න පුළුවන්. නිව්ටන්ගේ සිසිලන නියමයේදී කියලා කියන්නේ අපිට මොකක් හරි යම් වස්තුවක් හරිද කෘත සංවහන තත්ත්වයට තේ සිසිල් වෙනකොට මේ වස්තුව සිසිල් වෙන ශීඝ්‍රතාවය Q බෙදීම T තාපය ඉවත් වීමේ ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයි වස්තුව සහ බාහිර පරිසරය අතර උෂ්ණත්ව වෙනසට නැත්නම් අනුක්‍රමණයට හරිද උෂ්ණත්ව අන්තරයට අනුක්‍රමණයට මේ අන්තරයට හරිද එතකොට වස්තුවේ උෂ්ණත්වය T නම් බාහිර පරිසර උෂ්ණත්වය T නම් මේක තමයි කියන්නේ නිව්ටන් හරිද එතකොට මේකට නියතයන් ටිකක් දාලා සුළු කරනවා එනවා මෙහෙම තාපය ගලාගෙන යාමේ ශීඝ්‍රතාවය සමානයි සිසිලන නියතය වතාවක් මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලයේ වතාවක් උෂ්ණත්ව අන්තරය වස්තුවේ සහ බාහිර පරිසරය හරි එතකොට මෙතනදී ළමයි අපිට පළවෙනි පාර කියනවනේ මොකද්ද පළවෙනි පාරදී මෙයා 75 සෙල්සියස් ඉඳලා 65 සෙල්සියස් වලට එනවලු හරිද කොච්චර කාලයක්ද 2 මින් කාලයක් තුලදී හරිද මෙච්චර කාලයක් තුලදී එනවලු ඊළඟ අවස්ථාවේදී අපි අහනවා 55 සෙල්සියස් ඉඳලා මෙයා 45 සෙල්සියස් වලට යන්න ගත වන කාලය කීයද කියලා තමයි දෙවෙනි එකේදී අහන්නේ එතකොට මෙහෙමනේ අපි මේ සමීකරණයට දැම්මේ හරිද දැන් ළමයි බලන්නකෝ මේක එකම වස්තුවන්නේ මේකේ යම් ස්කන්ධයක් තියෙනවා මේකට යම් විශිෂ්ට තාප ධාරිතාවයක් තියෙනවා හරිද එතකොට බලන්නකෝ මේකෙන් ඉවත් වෙන තාප ප්‍රමාණය අවස්ථා දෙකේදීම මෙතන උෂ්ණත්ව වෙනස කීයද 10 මෙතනදී උෂ්ණත්ව වෙනස 10 එහෙනම් Q සමාන mc t ටනේ ළමයි එතකොට මේ t කියන්නේ උෂ්ණත්ව වෙනස නේ ළමයි එතකොට මේ උෂ්ණත්ව වෙනස 10යි අදාළ අවස්ථා දෙකේදීම එකම වස්තුවන භාවිතා කරේ ස්කන්ධයක් නියතයි තාප ධාරිතාවයක් නියතයි එහෙනම් ළමයි මේ අවස්ථා දෙකේදීම වස්තුන් තාපයක් නියත නිසා මෙයා හැමම අවස්ථා දෙකටම ඉන්නවා Q පළවෙනි අවස්ථාවට මම මේ දාන්නේ පළවෙනි අවස්ථාවට ගත වුණ කාලය 2 මිනිත් අපි මිනිත් වලින්ම දාමු උත්තරහා තියෙන මිනිත් වලින් නේද ඔව් හරිද එකම වස්තුව නිසා සිසිල් නියතයත් දෙකගයක් මුළු පෘෂ්ඨ වර්ගඵලයත් දෙකගයක් ඔන්න දැන් තව ළමයි වර්ධගෙන තමයි හරිද θ ට දාම බාහිර පරිශෝෂණත අපිට කියලා තියෙනවා 30යි කියලා හරි ළමයි පළවෙනි අවස්ථාවේදී අපිට කියලා තියෙනවා මේ 75 ඉඳලා කොහෙටද ගිහින් තියෙන්නේ 65 75 ඉඳලා 65 යනවා කියන වස්තු උෂ්ණත්ව අවස්ථා දෙකක් තිබිලා තියෙනවා. එතකොට අපි වස්තු උෂ්ණත්ව විදියට ආදේශ කරන්න ඕනේ මොකද්ද? මේ දෙකේ මධ්‍යයන්නේ. ඒ කියන්නේ හරියටම 75 65 මධ්‍යයන්නේ නැහැ. මේ 70. නැත්තම් මෙහෙම. දැන් දශම ගානක් තිබ්බොත් එම 9.6 දන 4.3 කියලා ওই දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා. මධ්‍යයන්නේ එක. හරිද? එතකොට මේකේ මධ්‍යයන්නේ 70 කියලා අපි ආදේශ කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඕක නම් වරද්දනවා. හරිද? එතකොට මේ විදිහටම තියාගමු පළවෙනි සමීකරණය විදිහට දෙවෙනි අවස්ථාව. අපි දෙවෙනි අවස්ථාවට දාමු. දෙවෙනි අවස්ථාව මොකක්ද? 55 ඉඳලා 45ට යන. ඒකෙත් එකම තාප ප්‍රමාණයක් තමයි වෙනස් වෙන්නේ. ඇයි? උෂ්ණත්ව වෙනස එකක්. වස්තු එකම නිසා එකම තාප ප්‍රමාණයක් තමයි හැම හැවේ. හරි. එතකොට T ගතවන කාලය තමයි අපෙන් අහන්නේ. සමානයි K වතාවක් A. වතාවක් මෙතනදී මධ්‍යන උෂ්ණත්වය දාන්න ඕනේ මෙයාට T ට. 55 45 අතර මධ්‍යන්නේ කීයද? 50. 50 හරිය කීයද ළමයි? 30. ඒක දෙවෙනි එක. ඔය දෙක බෙදන්න දී. ඔය දෙක. එක බෙදීම දෙක. එතකොට ළමයි අපිට එනවා Q බෙදීම දෙක. හරිද? මේක මේකෙන් බෙදනවා කියන්නේ ඒක උඩයට මාරු වෙනවා ළමයි. T වතාවක් Q සමානයි අර පැත්තේ. K A වතාවක් මෙතන 70 30ක් අඩු වුණාම ළමයි 40. අපි සුළු කරලාම දාගමු ලේසි නිසා. KA වතාවක් මෙතන 50 30ක් අඩු වුණාම 20යි. හරි. මේවට මේවා කපලා යනවා ළමයි මේවට මේවා කපලා යනවා. මේ පැත්තේ ඉතුරු වෙනවා T බෙදීම 2යි කියලා. අර පැත්තේ ඉතුරු වෙනවා 40 බෙදීම 20යි කියලා. ඒ කියන්නේ මෙතන 1යි ළමයි මෙතන 2යි. මේ පැත්තේ 2යි කියලා ඉතුරු වෙනවා. ඒතකොට T සමානයි ළමයි 4යි මිනිත්තු කියලා එනවා. මොකද මිනිත්තු වලින් එන්නේ අපි මෙතන ආදේශ කරේ මිනිත්තු නිසා. හරිද? එතන මතක තියාගන්න ඕනේ ප්‍රධානම කාරණා වරද්ද ගන්න එකම තැන තමයි මෙන්න මෙයාට ආදේශ කරන්න ඕනේ වස්තුවේ අදාළ මධ්‍යන උෂ්ණත්වය එච්චරයි. හරිද? හරි. එතකොට ඒකේ උත්තරේ කීයද බලන්න? ඒකේ උත්තරේ ළමයි අංක 2 sorry. උත්තරේ අංක 2. ඒකේ මොන හරි දිනවනම් දාගන්න. හරිද? ඒකේ මොන හරි දිනවනම් දාගන්න.
53 වෙනි එක නම් සාමාන්‍ය දැනීම ගානක් නිකන් ප්‍රශ්නයක්. හරිද? ඒ කියන්නේ මොකද්ද? දතක් පිරවීම සඳහා යොදා ගන්නා ද්‍රව්‍යයකට තිබිය යුතු වැදගත්ම ගුණාංකය. මෙහෙමනේ. දැන් දතක් පුරවනකොට අදාළ ද්‍රව්‍ය අපි මොනවද කරන්නේ? සාමාන්‍යයෙන් අපි ආහාරයක් ගන්නවා. හරිද? ඒ ආහාරයේ වැඩි උෂ්ණත්වයක තියෙන්නත් පුළුවන් අඩු උෂ්ණත්වයක තියෙන්නත් පුළුවන්. මොකද හිතන්න තේ එකක් බොන. වැඩි උෂ්ණත්වයක තියෙන. අයිස්ක්‍රීම් එකක් ගන්න. අඩු උෂ්ණත්වයක තියෙන. ඔය අවස්ථා දෙකනේ අපේ මුඛයේ භාජනය වෙන අවස්ථා දෙක මොන හරි උෂ්ණත්ව වෙනසකට. එතකොට ළමයි ඔයාලා හිතන්නකෝ දැන් තේ එකක් බොනකොට අර දතේ තියෙන එක ගලවලා යනවා. හරිද? දත පුරවලා තියෙන ද්‍රව්‍ය. ඇයි එහෙම වෙන්නේ? දතේ ප්‍රසාරණතාවයට වඩා අරගේ ප්‍රසාරණතාවය වැඩි. මොකද දතේ පුරවලා තියෙන ද්‍රව්‍ය. හරිද? එතකොට එහෙම වුණාම වෙන්නේ දත ඉක්මනට ප්‍රසාරණය වෙනවා. අදාළ ද්‍රව්‍ය ප්‍රසාරණය වීම අඩුයි. ඒ කියන්නේ දතේ සිදුර ඉක්මනට ලොකු වෙනවා. අර එච්චර ලොකු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර ගලවලා එනවා. ඒ වගේම තමයි සිසිල් ආහාරයක් ගද්දී. දත ප්‍රසාරණතාවය වැඩි නම් අපි පුරවන ද්‍රව්‍යයට වඩා හෝ අඩු වුණා. හරිද? වැඩි නම් මොකද වෙන්නේ? ඉක්මනට දත සංකෝචනය වෙනවා සීතල ද්‍රව්‍යයක් ගන්න. ඒ වගේම තමයි අපි මොනවා හරි සීතල ද්‍රව්‍යයක් ගද්දී දත ඉක්මනට සංකෝචනය වෙනවා. කියන්නේ අරයගේ ප්‍රසාරණතාවය අඩු නිසා මොකද වෙන්නේ? එයා සංකෝචනය වීම අඩුයි. ඒ කියන්නේ මොකද වෙන්නේ? අරය එකෙන් පයල එළියට පයින්නවා. හරිද? එතකොට වෙන්න ඕනේ මෙහෙම. දත පුරවන ද්‍රව්‍යයකට විශේෂයෙන්ම තියෙන්න ඕනේ. මෙතන තියලා තියෙන සාධක වලට අමතරව විශේෂයෙන්ම තියෙන්න ඕනේ සාධකය තමයි අදාළ දතේ ප්‍රසාරණතාවයට හරිද? සමාන ප්‍රසාරණතාවයක් තියෙන ද්‍රව්‍යකින් තමයි අදාළ දත පුරවන්න ඕනේ. එහෙම නැත්නම් යම්කිසි උෂ්ණත්වය වැඩි හෝ අඩු ආහාරයක් ගන්නකොට මොකද වෙන්නේ? අදාළ එක අපේ දතෙන් ගලවලා යනවා. හරිද? ඒක සාමාන්‍ය දැනීම. මේක නම් එච්චර හිතන්න දෙයක් නැහැ. හරිද? එතකොට 54ට නෑ සෝරි 53ට 1. එයි එතන තියෙන ප්‍රසාරණතාවය ගැන විතරයි. හරි. ඊළඟ එක බලමු. හරි බලන්න 54 මොකද කියන්නේ බෑ. බලමු මොකද කියන්නේ. ඒකේ කියනවා ළමයි එකම ද්‍රව්‍යකින් සාදා ඇති එකම වර්ගඵලයක් ඇති. තුනී බිත්ති සහිත කුහර ගෝලයක් හා කුහර ඝනකයක්. උණුසුම් ජලයෙන් පුරවා නියත උෂ්ණත්ව කුටීරයක් තුළ තබා ඇත කියලා කියනවා. හරි. කුටීරයේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශ කිහිපයක් වැඩි කියලා කියනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? අදාළ වස්තුවෙන් තමයි අදාළ වස්තුවට බාහිර පරිසරයෙන් තමයි තාපය උරාගන්නේ. අංශ කිහිපයක් වැඩි. පහත ප්‍රකාශ සලකා බලන්න. කුටීර උෂ්ණත්වය ජල උෂ්ණත්වයට වඩා අංශ කිහිපයක් වැඩි වෙයි. එතකොට වස්තුව සීතලයි පරිසරය උෂ්ණත්වයෙන් වැඩි. හරි. එතකොට අපෙන් පළවෙනි ප්‍රකාශය මොකක්ද අහන්නේ? ගෝලයේ තාපය හානි වන ශීඝ්‍රතාවය ඝනකයට වඩා වැඩි. ගෝලයෙන් තාපය හානි වන ශීඝ්‍රතාවය ඝනකයට වඩා අඩුයි. ගෝලයේ උෂ්ණත්වය හානි වන ශීඝ්‍රතාවය ඝනකයට වඩා අඩුයි. වස්තු දෙකේම තාපය හානි වන ශීඝ්‍රතාවය සමානයි. බලන්න. මෙහෙමයි. දැන් මේ වගේ ගෝලයක් තියෙනවා. හරිද? මේ වගේ ඝනකයකුත් තියෙනවා. එතකොට මේකේ පෘෂ්ඨ වර්ගඵලය A මේකේ පෘෂ්ඨ වර්ගඵලය A. හරි. අපිට එහෙම කියලා තියෙනවා. මෙතන මොකද්ද වෙන්නේ? මෙතනදී සංවහණය මගින් මෙයාගෙන් තාපය හානි වෙනවා. හරිද? මෙයාගෙනුත් ඒ විදිහට තාපය හානි වෙනවා සංවහණය මගින්. එතකොට ළමයි මෙතන අපි සංවහන නියමය දැම්මොත් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සමාන වෙනවා පෘෂ්ඨික විමෝචකතා සංගුණකයේ වතාවක් මුළු පෘෂ්ඨ වර්ගඵලයේ වතාවක් වස්තුවේ උෂ්ණත්වය θ කියලා ගමු. බාහිර පරිසරයේ උෂ්ණත්වය θ ඒකේ තාර කියලා ගමුකෝ. θ ඍණ θ r. හරිද? එතකොට දැන් අපෙන් අහන්නේ වස්තු දෙකේම තාපය හානි වීමේ ශීඝ්‍රතාවය එකමද කියලා. ඉතින් බලන්නකෝ මේක එකම කාමරයක නම් තියලා තියෙන්නේ මේ θ r ම තමයි මෙයාට බලපාන්නේ. මේ පැත්තේ θ r ම තමයි. හරිද? එකම කාමරයක. වස්තු දෙකටම පුරවන්නේ එකම උෂ්ණත්වයේ තියෙන ජලය නම් මේකත් θ උෂ්ණත්වයම තමයි තියෙන්නේ. එතකොට වස්තු දෙකේම මුළු පෘෂ්ඨ වර්ගඵලයත් එකම නම්. හරිද? එකම ද්‍රව්‍යයෙන් සාදලා තියලා කියනවා නම් මේකත් එකම තමයි. හරිද? මොකද පෘෂ්ඨික විමෝචකතා සම්පූර්ණකයේ වස්තු දෙකේම එකම ද්‍රව්‍යයෙන් සාදලා තියෙන එකම අගය. මෙයත් එකම අගයක් මෙයත් එකම අගයක්.
එහෙනම් මේ පැත්තම එක මාර්ගයක්. එහෙනම් මෙයා වෙනස් වෙනවද? නෑනේ. එහෙනම් වස්තු දෙකේම මොකද්ද? තාපය හානි වීමේ ශීඝ්‍රතාවයන් වස්තු දෙකේම සමානයි. හරිද? එතකොට පළවෙනිම මොකද්ද කියලා තිබ්බේ? ගෝලයෙන් තාපය යන ශීඝ්‍රතාවය ඝනකයට වඩා වැඩි. දෙවෙනි එකේ කියනවා ගෝලයෙන් තාපය හානි වෙන ශීඝ්‍රතාවය ඝනකයට වඩා අඩුයි. දෙකම වැරදි. D හරි. D බලන්න D මොකද්ද කියන්නේ? වස්තු දෙකෙන්ම තාපය හානි වෙන ශීඝ්‍රතාවය සමානයි. ඒක හරි මේ. එතකොට C පොඩ්ඩක් ඔන්න දැන් හිතන්න දෙයක් තියෙනවා. දැන් මෙහෙම අපි උත්තර අයින් කරගෙන ගියොත් A B තියෙන ඔක්කොම අයින් කරගෙන යනවා. A B තිබ්බේ අයින් කරගෙන ගියාම ඉතුරු වෙන්නේ එකම උත්තරය. නෑනේ. B C කියලා නෑ. ඔව් එකම උත්තරය ඉතුරු වෙන්නේ. මොකද උත්තරයට යන්න පුළුවන්. හරිද? පහ කියලා උත්තරය ගන්න පුළුවන්. වෙනකොට C කියන එක බලන්න ගෝලීය උෂ්ණත්වයේ හානි වෙන ශීඝ්‍රතාවය ඝනකයට වඩා අඩුයි. මේ අහන්නේ තාපය හානි වෙන ශීඝ්‍රතාවයක් නෙමෙයි. මෙයාට මොකක් ගැනද? උෂ්ණත්වයේ හානි වෙන ශීඝ්‍රතාවය. කොහොමද ඒක හොයාගන්නේ? මෙච්චර කරන් තියෙන්නේ මේ Q කියන්නේ මොකද්ද? Q කියන්නේ අපි MC θටනේ. අර ඩෙල්ටා θටනේ. එතකොට අපිට මේක මෙතනට ආදේශ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ Q කියන්නේ මේකෙන් හානි වෙච්ච තාප ප්‍රමාණය. හරිද? අපි වස්තුවකින් තාප වේ හානි වීමට කොහොමද ලියන්නේ? මෙහෙමනේ ලියන්නේ සමීකරණේ. එතකොට ළමයි මෙතන අපිට ලියන්න පුළුවන් මෙහෙම. MC ඩෙල්ටා θ බෙදීම T සමානයි KA. θ ඍණ θr කියන. හරිද? හරි. එතකොට අපි අහන උෂ්ණත්වය හානි වීමේ ශීඝ්‍රතාවය. එතකොට මේ පැත්තේ මම MC තනි කරගන්න. හරිද? වතාවක් ඩෙල්ටා θ බෙදීම T. මෙයා තමයි අහන්නේ මෙන්න මේ පදේ. හරිද? උෂ්ණත්වය හානි වීමේ ශීඝ්‍රතාවය. වතාවක් KA. θ ඍණ θr. මේ පැත්ත නියතයක්නේ. අවස්ථා දෙකටම පොදුයිනේ. මම මේ පැත්ත ඒක නිසා උත්තර දුර ලියන්න බැරි නිසා මම මේ පැත්තට K කියලා දාගන්නවා නිකන්. හරිද? K කියලා දැම්ම පැටලෙනවා. R කියලා දාමු. හරි. දැන් මේ පළවෙනි වස්තුවට ගෝලයට. හරිද? ඒකේ M1 ස්කන්ධයක් තියෙන C1 කියලා තාපධාරිතාවයක් නෙමෙයි. ඒකම තාපධාරිතාවය තියෙන. ඇයි ඒ? වස්තු දෙකම එකම ද්‍රවයෙන් හදලා තියෙන්නේ. හරි. දෙවෙනි අවස්ථාවලත් ওই සමීකරණය තමයි M2 C වතාවක්. ඒකින් මේ උෂ්ණත්වය හානි වීමේ ශීඝ්‍රතාවය මම දන්නේ නැහැ සමානද නැද්ද කියලා. නැද්ද කියලා ඒක නිසා මම මෙතන දෙක කියලා දානවා. හරිද? හැබැයි මේකේ මේ පැත්තත් එකම පදයක් නිසා මම ඒකට තාර කියලා දානවා. දැන් ඔයාලට පේනවා මේ පැත්ත සමානයි අපිට සමාන කරන්න පුළුවන් කියලා. එතකොට M1 C ඩෙල්ටා θ බෙදීම T1 සමාන වෙනවා ළමයි M2 C ඩෙල්ටා θ බෙදීම T. එතකොට මේකට මෙයා කපලා යනවා. මෙතන M1 වතාවක් ඩෙල්ටා θ බෙදීම T1. sorry T1 නෙමෙයි T බෙදීම 1. එතකොට M2 ඩෙල්ටා θ බෙදීම T. ඒකේ දෙක. හරි. එතකොට බලන්නකෝ මෙහෙමනේ. මේ ස්කන්ධ දෙක සමාන වුණොත් මේ දෙන්න සමාන වෙන්න පුළුවන්. එහෙම නැත්තම් බෑනේ. ස්කන්ධ සමාන වෙනවද මේවල? ස්කන්ධ සමාන වෙන්න පුළුවන්. අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? අපෙන් අහලා තියෙන්නේ ගෝලයේ උෂ්ණත්වය හා ගෝලයේ උෂ්ණත්වය හානි වෙන ශීඝ්‍රතාවය ඝනකයට වඩා අඩුයි කියලා අහන්නේ. ඒ කියන්නේ මේ තියෙන ගෝලයේ උෂ්ණත්වය හානි වීමේ ශීඝ්‍රතාවය එක ඝනකයට වඩා මෙයාට වඩා මෙයා අඩුයි කියලා දහන්නේ. එහෙනම් m කියන එක අපිට ලියන්න පුළුවන්. ඔයගොල්ලෝ දාන ඝනත්වය සමානයි m බෙදීම v. හරිද? එතකොට මේක එකම ද්‍රව්‍යයෙන් සාදලා තියෙන නිසා අවස්ථා දෙකේදීම ඝනත්වය එකම අගයක්. ඒ කියන්නේ ළමයි අපිට මෙතන m ට ගන්න පුළුවන් ρv කියලා. හරිද? ρv කියලා ගත්තාම මේ පැත්තෙන් ලියන්නම්කෝ. m සමානයි ρv. හරි. v අපිට මේ ගෝලයට ලියන්නේ කොහොමද? m1 සමානයි ρ වතාවක් 3න් 4යි 5r ඝනය. හරිද? 3න් 4යි 5r ඝනය. M2 මෙයාගේ ස්කන්ධය. ඒකට ලියන්නත් පුළුවන් ρ වතාවක් මේ පැත්තක දිගේ L නම්. හරිද? පැත්තක දිගේ L නම් L ඝනය කියලා. නේද? හරි. එතකොට මේක මෙතනට ආදේශ කරන්න පුළුවන් අපිට. මෙතන M1 ට ආදේශ කරනවා. මෙහෙමනේ තියෙන M1 වතාවක් මෙහෙමනේ තියෙන්නේ. එතකොට ළමයි මෙතන අපිට M1 ට මෙයා ආදේශ කරන්න පුළුවන්. රෝ වතාවක් 3න් 4යි πr ඝනය. M2 ට මෙයා ආදේශ කරනවා.
හරිනේ. ඔතන ගන්න ටික දාගන්න ඉක්මනට දාගන්න. හරිද? එතකොට මෙයාට මෙයා කපලා දාද හැකි. අපිට මේ පැත්තේ තියෙනවා 4න් 3යි පයි r ගමේ. අපි මෙතන පයි නිකන් ආදේශ කරමු දැන්ට 3යි කියලා. හරි 3 කපලා යනවා r ගනේ. ඩෙල්ටා තීටා බෙදීම t1 සමානයි l ගනේ වතාව. හරි. එතකොට මුන්දෙන් කපලා යන නිසා අපි මෙහෙම 4 විතර ලියමු. ඔයාලට කියලා තියෙනවා මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵල සමානයි කියලා අවස්ථා දෙකේදීම නේ. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? මම මේක පොඩ්ඩක් මකන්නම්. මොකද්ද වෙලා තියෙන්නේ? මෙයාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලය මෙයාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලයට සමානයි. මෙයාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කොහොමද ලියන්නේ? ඒවනම් දැනගන්න ඕනේ 4යි පයි r වර්ගය කියලා. හරි. අරයාගේ කොහොමද ලියන්නේ? l වර්ගයේ වතාවක් ඒ වගේ පැති 6ක් තියෙනවා. හරි. මේ phi අපි මෙතන 3යි කියලා ගන්න ඕනේ. නැත්නම් වැඩේ සුළු කරන්න ටිකක් අමාරු වෙනවා. r වර්ගය මොකද අපි දරාගයක් නෙවනේ අපිට. ඒ නිසා එහෙම ගත්තා කියලා මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. හරි. මේක කැපෙනවා 1යි මේක 2යි කියලා කැපෙනවා. මේ දෙකට මේ පැත්තේ 4 කැපෙනවා 2යි. එතකොට r වර්ගයේ සමානයි l වර්ගයේ බෙදීම 2 කියලා එනවා. එතකොට අපිට මේ පැත්තේ r සමානයි l බෙදීම මූල 2යි කියලා ගත හැකියි. හරිද? දෙපැත්තම වර්ගමූලය ගත්තා. මෙන්න මේ ගත්තාගේ මම හරියට ගෙනියනවා. බලන්න. 4 වතාවක්. හරිද? මම මේ පැත්තේ r එහෙම්ම තියාගන්නම්. l ගණේට ආදේශ කරනවා මේක. එතකොට අපිට l ට ආදේශ කරන්න වෙන්නේ මොකද්ද? මෙන්න මේක ආදේශ කරන්නේ. l සමානයි මූල 2යි r. ඔක තමයි ආදේශ කරන්නේ. දැන් ආදේශ කරනවා මූල 2යි r ගේ ගණේ කියලා. හරිද? ඩෙල්ටා තීටා බෙදීම t. එතකොට 4 වතාව මෙතන ළමයි මම r ගණේ එළියට ගන්නවා. මෙහෙම කරන්න පුළුවන්. මේකෙන් මූලේ හරි. 2 භාගවෙනි බලේ වැඩි වෙනවා 3න්. හරි. වතාවක් r ගණේ. තමයි. බලන්න මේ 2 එකමාරවෙනි බලේ. ඒ කියන්නේ 3 බෙදීම දෙවෙනි බලේ කීයද කියලා. ඒක ළමයි එන්නේ මුලින්ම 2 3වෙනි බලේ බලන්න. 2 3වෙනි බලේ කිය දෙවරක් 1 2 දෙවරක් 2 4 දෙවරක් 3 8. 2 3වෙනි බලේ. හරිද? මේකේ මොකක්ද අහන්නේ? වර්ගමූලය නේද? ඔව් වර්ගමූලය අහන්නේ. මේකේ මූලය අහන්නේ. එතකොට මේකේ මූලය කියන්නේ අපිට මෙහෙම ලියා ගන්න පුළුවන් 4 වතාවක් 2 වතාවක් කොහොමද කියන්නේ. හරිද? 4 එළියට ගන්න පුළුවන් 2යි මූල 2 කියලා. හරිනේ? හා. මේ පැත්තේ 4යි r ඝනය ඔච්චර දුර යන්න වෙනවා. ඒක නිසා තමයි අර මේ උත්තරේ දීලා තියෙන්නේ ගන්න පුළුවන් විදිහට. හරිද? මේ r ඝනයට මේ r ඝනය කැපෙනවා. මෙතන මෙයාට 1යි මෙතන 2යි කියලා කැපෙනවා. හරි. අපි මේ ටික මගමු. නේද? මම ඕක ඔප්පු කරලා පෙන්නුවේ නැත්තම් වැඩේ තේරුම් ගන්න නැහැ. එතකොට මේ පැත්තේ ඉතුරු වෙනවා 2. වතාවක් කාගේ උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාවයද ගෝලයේ. අර පැත්තේ ඉතුරු වෙන්නේ මූල 2. වතාවක් කාගේ උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාවයද මේකේ. ඝන වස්තුවේ. එතකොට මම පේනව නේද මේක? බෝඩේ පේනව නේද හරියට? පේනවනේ? හරි. එතකොට මෙතන ළමයි මූල 2 මෙහෙමයි. ආසන්න 1.4යි. හරිද? 1.4යි කියන්නේ 1.4යි 1.4යි මූල 2 කියන්නේ. හරිද? එතකොට
මෙහෙම ගත හැකියි. දෙක බෙදීම නැත. ඉතරුනේ මේ බෙද තියා ගන්න ගෝලීය උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවය 1.4 බෙදීම 2 වතාව ඝනකයේ උෂ්ණත්වය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මේක බෙදුවම කීය දෙන්නේ 0.7යි 0.7යි වගේනේ. ඔව්. වතාව ඩෙල්ටා ටීටා බෙදීම දැන් ඔයාලට පේනවද මොකද්ද? දැන් බලන්න මේ මෙන්න මෙයා කාගේද ඝනකයේ උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාවය පොඩි අගයකින් චූටි අගයකින් ගුණ වුණාම තමයි මෙයා වෙන්නේ. හරිද? ඒ කියන්නේ කවුද විශාල? මෙන්න මෙයා තමයි විශාල මෙයාට වඩා. මෙයා බෙදීම මෙයා කියන්නේ මේ වගේ අගයක්. ඒ කියන්නේ මෙයා විශාලයි මෙයාට වඩා. හරිනේ? ඒ කියන්නේ ඝනකයේ උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාවය මේ කියන්නේ මෙයාගේ උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාවය ගෝලයේ උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාවයට වඩා වැඩි. එහෙම නේද අහලා තියෙන්නේ. මොකද අහලා තියෙන්නේ ගෝලයෙන් උෂ්ණත්වය හානි වෙන ශීඝ්‍රතාවය ඝනකයට වඩා අඩුයි. සත්‍යයි. මේ තියෙන ගෝලයේ උෂ්ණත්වය හානි වෙන ශීඝ්‍රතාවය මේ තියෙන ඝනකේ. ඝනකයේ පොඩි අගයකින් ගුණ වුණාම තමයි මෙයා එන්නේ. ඒක හරි. එතකොට C D හරි කියලා ඔච්චර දුර විසඳන්න යන්න එපා. MCQ එකක් තිබ්බත් ඔය වගේ. හරිද? ඒක මෝඩ වැඩක් අපරාධ කාලය. ඒක විසඳන්න ඕනෙත් නෑ MCQ එකේ. අපි A B කියන එක දෙන්න වැරදි කියලා තෝරගත්තට පස්සේ අපිට පහ උත්තරේ නිකම්ම එනවා. හරිද? උත්තරේ අංක 5. ඔප්පු කරලා පෙන්නේ අර ඉන්නවනේ 75න් එහාට යන්න try කරන ළමයි. එයාලට තමයි ඕව වැදගත්. හරිද? හරි. මේ පාර්ට් එක ඇත්තටම වැදගත්. අර සුපිරිය එකක් දාන්න බලාපොරොත්තු වෙන අයට මිස සාමාන්‍යයෙන් B එකක ඉඳන් A එකට යන ළමෙක් මේ වගේ MCQ එකක් හරියට කමන්නේ නැහැ. හරිද? ඒක අතාරින්න ඕනේ නැහැ MCQ එක නම්. සමහර MCQ දෙනවා එහෙම තෝරන්න බෑ. හරි. ඊළඟ එක 55 නේද? ඔව්. මොකක්ද කියන්නේ 55? 55 වෙනි එකේ කියන්නේ BC හා CD සමාන හරස්කඩ වර්ගඵලයක් නැති ලෝහ දණු තුනක් තියෙනවා. හරි. ඒවායේ තාප සන්නායකතා පිළිවෙලින් K1 K2 K3 කියලා දීලා දෙනවා. A කෙලවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ක් කියලා රූප සරණ දීලා තියෙනවා. ඒකේ D කෙලවර උෂ්ණත්වය 0 සෙල්සියස් කියලා දීලා තියෙනවා. එතකොට අනවතර අවස්ථාව. ඒ කියන්නේ ඒ අදාළ පද්ධතිය හරහා තාපය ඒකාකාරී ශීඝ්‍රතාවයෙන් ගලා යන අවස්ථාව. B හා C උෂ්ණත්වයන් පිළිවෙලින් අපිට දීලා දෙනවා 80යි 40යි කියලා. තාප සන්නායකතා සංසන්දනයක් තියෙනවා. මෙහෙමයි. මේක රූප සරණ නැද්ද? මේ පැත්ත 0 සෙල්සියස් කියලා තියෙනවා මේ D C B A. මේ පැත්ත අපිට දෙන්න 0 සෙල්සියස් කියලා පිළිවෙලින් මේවල උෂ්ණත්වය දීලා තියෙනවා. මෙතන 80යි සෙල්සියස් මෙතන 40 සෙල්සියස්. හරිද? මේවල අපිට දිගවලුත් දීලා තියෙනවා. 10 සෙන්ටිමීටර් 20 සෙන්ටිමීටර් මේ දීලා තියෙනවා 30යි cm. හරිද? මේක තාප සන්නායකතාවගේ K1 මේක K2 මේක K3 මේ අතර සම්බන්ධතාවයක් ගන්න. මෙච්චරයි. ඒක නම් දෙයක් නෑ හොඳේ. තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාවය. දන්නවනේ සමීකරණය. තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාවය තාප සන්නායකතාවගේ හරිද K. වතාවක් මේකේ හරස්කඩ වර්ගඵලය ඉදිරිපැත. හරිද? ඒ කියන්නේ තාපය ගලාගෙන යන එකට ලම්බකව තියෙන වර්ගඵල. එතකොට A වතාවක් දෙපස උෂ්ණතා අන්තරය θ1 ඍණ θ2 බෙදීම දිග. මේක තමයි තාප සන්නායකත සමීකරණය. එතකොට මේක අනවතර අවස්ථාවේ තියෙන්නේ. මෙහෙන් තමයි තාපය එන්නේ. තාපය ගලාගෙන යන ශීඝ්‍රතාවය q dot නම්. මේක හරහා ඒකාකාරීව අනවතර අවස්ථාවේදී මෙහෙත් k q dot තමයි මෙහෙත් q dot තමයි තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාවය අනවතරයි කියලා තියෙන නිසා. මේ සමීකරණේ දාන්න පුළුවන් තත්ත්ව දෙකක් යටතේ විතරයි එක අනවතර වෙන්න ඕනේ පද්ධතිය. අනිත් එක තමයි මේක තාප මොනවා කරලා තියෙනවද? පරිවර්ණය කරලා තියෙනවා. හරිද? ඒ සාධක දෙක තියෙනවා නම් විතරයි මේක දාන්න පුළුවන්. අපිට ඒක පෙන්නලා දෙනවා රූපසර. හරි. එතකොට තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාවය මේ පැත්තේ ලියමු.
q dot සමානයි k1 වර්ගඵලය හැම එකෙම එකයි කියලා අපිට ගාණ කියලා තියෙනවා. a උෂ්ණත්ව අන්තරය කීයද? θ1 වෙන θ2 බිඳුව සෙල්සියස් sorry බිඳුව නෙමෙයි මේ පැත්ත 100 සෙල්සියස් 100 සෙල්සියස් ඉඳලා 80 සෙල්සියස් වලට යන්නේ. උෂ්ණත්ව අන්තරය 20යි. බෙදීම දිග 10 සෙන්ටිමීටර්. මේක මෙහෙම ආදේශ කරමු ළමයි. සෙන්ටිමීටර් උත් ඕනේ නැහැ. මෙතන මොකද දන්නවද? අපි ඕක සංසන්දනය කරන්න යන්නේ. ඒකකය අදාළ වෙන්නේ නැහැ එතනදී. මොකද අනිත් ඒවාත් සෙන්ටිමීටර් වලින් ආදේශය. එතකොට ඊළඟ එකේ q dot සමානයි k2. ඒකේ වර්ගඵලය එකම වගේ. උෂ්ණත්ව අන්තරය ඒක න කීයද? 40ක් වෙනවා වෙනස. 80 ඉඳන් 40ට නෑනේ. 40යි. බෙදීම ළමයි 20. ඊළඟ එකේ ඒකේ තාපය ගලාගෙන යන සිකුරු එකම වගේක් k3 a වතාවක් ඒකේ උෂ්ණත්ව අන්තරයක් 40. බෙදීම 30. මේ හැම එකකම එකම වගේක් නේ තියෙන්නේ. මම මෙහෙම වැඩක් කරනවා. k1 a 20 බෙදීම 10 සමාන වෙනවා k2a 40 බෙදීම 20 සමානයි k3a 40 බෙදීම 30. හරි. දෙකයි කියලා කැපෙනවා මෙතන දෙකයි කියලා කැපෙනවා මෙතන කැපෙන්නේ නැහැ. මෙතන මේකට මේ බිඳුවට බිඳුව කපලා. එතකොට මේ පැත්ත එනවා. මේ a යගෙන් හැම එකෙම කපලා යනවා. හොඳේ. එතකොට මේ පැත්ත ඉතුරු වෙනවා k1 2 සමානයි මේ පැත්තේ 2යි k2 සමානයි මේ පැත්තේ ඉතුරු වෙනවා 4 බෙදීම 3යි k3 කියලා. මේ ඔක්කොම දෙකෙන් බෙදාගෙන යන්න බලන්න. මේ ඔක්කොම දෙකෙන් බෙදමු. මේවත් දෙකෙන් බෙදමු. මේක කපලා යනවා මේක කපලා යනවා මෙයාට 1යි මෙයාට 2යි කියලා කපලා යනවා. හරි. මේ පැත්ත අපි අර පැත්තට යන්නද? මේ බලන්න. එතකොට k1 සමානයි k2 k1 සමානයි k2 සමානයි මෙතන ළමයි 2 බෙදීම 3යි කියලා එන්නේ. ඒ කියන්නේ 0.6යි 6යි 7ක් වගේ ආගයක් එන්නේ. අදවත් k3. එළ ළමයිට පේනවා k1 k2 සමානයි. හැබැයි k3 පොඩි අගයකින් වැඩි වුණා මුන් දෙන්නට සමාන වෙනවා. ඒ කියන්නේ k3 තමයි විශාලම කෙනා. ඒ කියන්නේ k1 සමානයි k2 ඒ ඔක්කොටම වඩා විශාලයි k3. එතන 55 උත්තරේ කීයද? k1 k2 ට සමාන වෙන්න ඕනේ. මේ දෙන්නට වඩා k3 විශාල. උත්තරේ අංක 2. හරි. ඒක නම් දෙයක් නෑ. ඊළඟ එක මොකද්ද? 56 වෙනි එක බලන්න මොකද්ද කියන්නේ කියලා. පරිමාණ ප්‍රසාරණතාවය එකක් තියෙනවා. බලමු මොකද්ද කියලා. මේක දාගන්න ළමයි මොනවද තියෙනවා නම් බල මොකද්ද තියෙන්නේ අපිට කියනවා 56 පරිමාණ ප්‍රසාරණතාවය යමාවන ද්‍රව්‍යකින් ද්‍රව්‍යකින් ඒකාකාර හරස්කඩ වර්ගඵලයක් ඇති භාජනයක h0 උසකට ද්‍රවයක් පුරවා ඇත කියලා කියනවා. සිලින්ඩරේ තනා ඇති ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය යමාවනවා. පද්ධති උෂ්ණතාවය T වලින් වැඩි කළ විට භාජනයේ ද්‍රව මට්ටමේ නව උසහන්. ඔයගේ ගණන සාමාන්‍ය පොදුයි ඈ. මෙහෙමයි. මේ වගේ භාජනයක් තියෙනවා. මේකේ රේඛීය ප්‍රසාරණතාව සම්පූර්ණගේ භාජනයේ ඇල්ෆා. හරිද? එතකොට මේකේ H0 උසකට යම් කිසි ද්‍රවයක් පුරවලා තියනවලු ඒකේ ප්‍රසාරණතාවය ගැමාවලු. පරිමාණ ප්‍රසාරණතාවය. එතකොට අපි අහන්නේ T වලින් උෂ්ණත්වය වෙනස් කරාම නේ. නෝ. මෙයාගේ උෂ්ණත්වය ඩෙල්ටා තීටා වලින් වැඩි කරනවා. ඒ වැඩි කරාම ළමයි අදාළ භාජනයක් මේවා එනවා. ද්‍රවයත් ප්‍රසාරණය වෙනවා. එතකොට මෙහෙමයි. ඒ ඊළඟ අවස්ථාවේ. මේ තුන් දැන් මේ ගන්න දෙන කියලා මම ඒක h dash කියලා ගන්නවා. හරිද? එතකොට ළමයි අපිට ඇත්තට මෙතනදී භාජනයේ ප්‍රසාරණය වෙන එක අදාළ වෙන්නේ මෙන්න මේ හරස්කඩ වර්ගඵලය නිසා විතරයි. නැත්තම් ඌ ඔච්චර ප්‍රසාරණය අපිට වැඩක් නැහැ. උඩනේ යන්නේ. ඌ වැඩ නෙමෙයි හරස්කඩ වර්ගඵලය වැඩි වෙනවා භාජනයේ ප්‍රසාරණය වෙන්නේ. අන්න ඒක තමයි මේ ද්‍රවයට බලපාන්නේ. හරිද? එතකොට මෙතන තිබ්බ අර ආරම්භක හරස්කඩ වර්ගඵලය A න.
A1 කියලා ගමුකෝ. මෙතන තියෙන එක A2 වෙන්න ඕනේ. මොකද අනිවාර්යෙන් ප්‍රසාරණය වෙනවා. එයා විතරයි බලපාන. මේවයි. මම මේ දැන් මට මේකට ලියන්න පුළුවන් පරිමාණ ප්‍රසාරණතාව සමීකරණය. හරි. V2 සමානයි. V1 මම ද්‍රවයට මේ ලියන්නේ හරියද? 1 ධන ගැමා ටීටා කියලා මට ලියන්න පුළුවන්. V2 කියන්නේ මෙන්න මෙයාට. ඒ කියන්නේ H dash වතාවක් A2ට. අදාළ ද්‍රවයේ පරිමාණ. H dash වතාවක් A2ට. සමානයි ආරම්භක පරිමාව H0 වතාවක් A1. 1 ධන ගැමා ටීටා ළමයි. හරිනේ? හරි. එතකොට මට මෙතනින් මම මේව හදා ගන්න H dash සමානයි H0 A1 බෙදීම A2. 1 ධන ගැමා ටීටා. මොකද මම මේව හදාගත්තේ මම දන්නවා මේ දෙකට සමීකරණය ගන්න පුළුවන්. ඒක කොහොමද? ඔයගොල්ලෝ අහලා ඇති මෙහෙම එක. වර්ගඵල ප්‍රසාරණතා සමීකරණය. හරි පෘෂ්ඨීය ප්‍රසාරණතා මේ සංගුණකය තමයි බීටා කියන්නේ. පෘෂ්ඨීය ප්‍රසාරණතා සංගුණකය. හරිද? බීටා. බීටා සමානයි ළමයි 2යි ඇල්ෆාට. ඔයාලා මේක දන්නවනේ. ගැමා සමානයි කාට 3යි ඇල්ෆාට. ඒ කියන්නේ යම් වස්තුවක රේඛීය ප්‍රසාරණතා සංගුණකය දීලා තියෙනවා නම් ඒ වස්තුවේ පරිමාණ ප්‍රසාරණතා සංගුණකය ඒ වගේ දෙගුණයි වර්ගඵල ප්‍රසාරණතා සංගුණකය ඒ වගේ දෙගුණයි පරිමාණ ප්‍රසාරණතා සංගුණකය ඒ වගේ තුන් ගුණයි. එතකොට මෙතන මට ගන්න පුළුවන් A1 බෙදීම A2 සමානයි 1ට. 1 ධන බීටා ටීටා. මේක මේ පැත්තට ගෙන නිසා මෙයා මේ පැත්තට ගෙනාවා. ඒකයි කරේ. එතකොට මම A1 බෙදීම A2 මෙතනට ආදේශ කරනවා. H dash සමානයි H0 වතාවක් 1 ධන ගැමා ටීටා බෙදීම 1 ධන බීටා ටීටා. බීටාට මට ආදේශ කරන්න පුළුවන් මම කියන්නේ 2 ඇල්ෆා කියලා. H0 1 ධන ගැමා ටීටා බෙදීම 1 ධන 2යි ඇල්ෆා ටීටා කියලා ගන්න. බලන්න. මේක තමයි උත්තරය. එතකොට නව උස වෙන්නේ H0 වතාවක් 1 ධන ගැමා ටීටා බෙදීම 1 ධන 2යි ඇල්ෆා ටීටා. උත්තරේ අංක 2 ළමයි. මේක උත්තරේ අංක 2. හරිද? මේ මොනවද තියෙනවද දාගන්න? ඊළඟ එක උෂ්ණත්වමානය ගැන කියන්නේ. මේ මොනවද තියෙනවද දාගන්න ළමයි. හරි. ඊළඟ එක බලන්න. 57 උෂ්ණත්වමානය ගැන කියන්නේ. වීදුරු රසදී උෂ්ණත්වමානයක් සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සමතා බලන්න කියලා කියනවා. හරි. වීදුරු රසදී උෂ්ණත්වමානයක උෂ්ණත්වය සමග රසදිය කඳ ඉහළ යාමට හේතු වන්නේ. රසදිය වල විශිෂ්ට ධාරිතා වීදුරු නෑ. වීදුරු වල මගට වඩා වැඩි වීම නෙමෙයි. රසදිය වල ප්‍රසාරණතාවය වීදුරු වලට වඩා වැඩි වීම. ඒක නිසානේ රසද. වීදුරු වල ප්‍රසාරණ වෙනකොට රසදියයි අර අපිට පේන්නේ අරකට සාපේක්ෂව ඉහළ යනවා කියලා. මොකද රසදිය වල ප්‍රසාරණතාවය වැඩි මේ වීදුරු වලට වඩා. එතකොට ඊළඟ එක B. සර්වසම උෂ්ණත්වමාන දෙකක බල්බ වල පරිමාණ සමාන වන අතර එක බල්බයක් ගෝලාකාර වන අතර අනෙක් බල්බය සිලින්ඩරාකාර වේ. සිලින්ඩරාකාර බල්බයේ සහිත උෂ්ණත්වමානයට වඩා උෂ්ණත්වමානය වඩා සංවේදීය. මෙහෙමයි. මෙතනදී දැන් අපිට කියන සර්වසම උෂ්ණත්වමාන දෙකක් කියලා. පරිමාණ සමාන බල්බ දෙකේ පරිමාණ සමානයි කියලා කියනවා. හරිද? ඒකේ මෙහෙමයි කියන්නේ. මේ වගේ උෂ්ණත්වමාන දෙකක් තියෙනවා. හරිද? සර්ව සමයිලු මේකේ එක බල්බයක් ගෝලාකාරයිලු. මේකේ එක බල්බයක් එන්නේ මේ සිලින්ඩරාකාරයි. එතකොට අපිට කියන්නේ එක් බල්බයක් ගෝලාකාර වුණත් අනෙක් බල්බ සිලින්ඩරාකාර වෙයි. සිලින්ඩරාකාර බල්බේ උෂ්ණත්වමානයට වඩා ඒක වචනයක් අඩුයි. මේකේ මාත් මේක යහන්නේ සිලින්ඩරාකාර බල්බේ මේකේ මේකට වඩා සංවේදීද කියලා අහන්නේ. ඒ කියන්නේ මෙන්න මේ සිලින්ඩරාකාර එක
මේ ගෝලාකාරයකට වඩා සංවේදීද කියලා අහන්නේ. මේම සංවේදීතාවය කියන්නේ එහෙම එකක් නෙමෙයි. සංවේදීතාවයේ සමීකරණයක් කියන උෂ්ණත්වමානය. ඒක දන්නේ නැත්නම් අනිවාර්යෙන් දැනගන්න ඕනේ. S කියලා අපි සංවේදීතාවයට කියන්නේ. එතකොට V0 කියන්නේ මොකක්ද? මෙන්න මේකේ පරිමාණ බලය. වතාව ගැමා ඍණ 3යි ඇල්ෆා. ගැමා කියන්නේ රසදිය වල ප්‍රසාරණතාව මේ පරිමාණ ප්‍රසාරණතාවය. ආල්ෆා කියන්නේ වීදුරු වල රේඛීය ප්‍රසාරණතාවය. බෙදීම 5 r වර්ගය. r වර්ගය කියන්නේ මෙන්න මේ නලයේ ඇතුලේ අරය. එතකොට ඔයාලට පේනවා අපිට අවස්ථා දෙකේදී මේකේ පරිමාව සමානයි කියලා තියෙනවා, මේකේ හැඩය විතරයි වෙනස් කියලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා මේකේ පරිමාව එකම අගයක් නම් අනිත් සාධකත් වෙනස් වෙන්නේ නැත්නම් උෂ්ණත්ව බාහන දෙක සර්ව සමයි නම් සංවේදීතාවය කොයි වෙලාවෙත් වෙනස් වෙන්න විදියක් නැහැ. මේකේ මේ හැඩය වෙනස් වෙන එකෙන් පොඩි වෙන දෙයක් වෙන්න පුළුවන්. මොකද දැන් මේකට වඩා මේකේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි නේ. හරිද? පෘෂ්ඨ වර්ගඵලය වැඩි කියන ළමයි යම් දැනක උෂ්ණත්වය අපි කොහොම ඇල්ලුවාම එතනින් ඉක්මනට තාපය හොමාරු වෙන්න පුළුවන්. මේ තාපය සංවහණයෙන් ඇතුල් වීම හෝ පිටවීම මේ වර්ගඵලය වැඩි වෙනකොට තාපයේ පුරා ගන්න ශීඝ්‍රතාවය වැඩි. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිචාර දක්වන කාලය අඩු වෙන්න පුළුවන්. ප්‍රතිචාර දක්වන කාලය අඩු වෙන්න පුළුවන් සංවේදීතාවයට මුකුත් වෙන්නේ නැහැ. එතකොට A මොකද? A වැරදි, B මොකද? B වැරදි. C මෙවැනි උෂ්ණත්වමානයක බල්බයේ පරිමාව අඩු කිරීමෙන් එහි නිර්වද්‍යතාවය වැඩි කළ හැකිය. දැන් මෙහෙමයි. ඒ ප්‍රකාශනේ හරි. හරිද? බල්බයේ පරිමාව අඩු කිරීමෙන් නිර්වද්‍යතාවය අඩු කරන්න පුළුවන්. හැබැයි ළමයිට පේනවා මෙතන නිර්වද්‍යතාව දැන් මේ නිර්වද්‍යතාවයට මම එන්න. බල්බයේ පරිමාව අඩු කරනකොට මොකක් අඩු වෙනවද? සංවේදීතාවය අඩු වෙනවා කියලා පේනවා. හරිද? උෂ්ණත්වමානයක බල්බයේ පරිමාව අඩු වෙනවා කියන්නේ ඒක ඇතුලේ තියෙන මොනවා ප්‍රමාණයද අඩු වෙන ළමයි? රසදිය ප්‍රමාණය අඩු වෙනවා. හරිද? දැන් රසදිය වලට මම දැම්මොත් Q = MC ඩෙල්ටා T කියන එක. තමයි මේක ඇතුලේ තියෙන රසදිය ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ මේක ඇතුලේ තියෙන ස්කන්ධය අඩු වෙනවා. මේක ඇතුලේ තියෙන ස්කන්ධය අඩු වෙනවා කියන්නේ අදාළ මේක යම් උෂ්ණත්ව වෙනසකට. හරිද? ඔය හිතන්න 1 සෙල්සියස් උෂ්ණත්ව වෙනසකට කියලා. ස්කන්ධය අඩු වෙනවා කියන්නේ 1 සෙල්සියස් උෂ්ණත්ව වෙනසකට අවශ්‍ය කරන තාප ප්‍රමාණය අඩු වෙනවා. තේරුණාද කියපේ? මේක ඇතුලේ තියෙන ස්කන්ධය රසදිය ස්කන්ධය අඩු වෙනවා කියන්නේ අදාළ මේක 1 සෙල්සියස් වලින් උෂ්ණත්වය වැඩි වෙන්න අපි දෙන්න ඕන තාප ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ මේක අපි ගෙනිහිලා යම් තැනක උෂ්ණත්වය මායිනවා. මායිනකොට ළමයි එතනින් උරා ගන්නා තාප ප්‍රමාණය මොකද? මෙයාගේ පරිමාව අඩු කරලා තියෙන බල්බේ. පරිමාව මොකද අඩු කරාම ස්කන්ධය අඩු වෙන නිසා එතනින් උරා ගන්නා තාප ප්‍රමාණය මෙයා මෙතනින් ගන්න තාප ප්‍රමාණය ඉතා අඩුයි. අල්පයි. හරිද? එතනින් ඉතා අඩු තාප ප්‍රමාණයක් උරා ගන්නවා කියන්නේ අපි හිතමුකෝ අදාළ ස්ථානයේ මේ උෂ්ණත්වය 10 සෙල්සියස් තිබ්බේ කියලා. මෙතන උපරිම අඩු වුණොත් උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන් 9.98ක් සෙල්සියස් වගේ වෙනකම්. පොඩි උෂ්ණත්වය නිසා උරා ගන්න. මොකද ස්කන්ධය අඩුයි. දැන් වායු ගන්න මෙතන අපි ලොකු බල්බයක් තියෙන උෂ්ණතමානයක් දාමු. අප්පා. මෙතන 10 සෙල්සියස් තියෙන්නේ. මෙයා උරා ගන්නවා මේක 10 සෙල්සියස් ඉඳලා 7 සෙල්සියස් වගේ වෙනකම් උෂ්ණත්ව ප්‍රමාණය. ඇත්තට එතකොට මෙයා පෙන්නන්නේ 7 සෙල්සියස් විතරයි. හරිද? ඒ කියන්නේ නිර්වද්‍යතාවය හරිද? නෑ. නිර්වද්‍යතාවය කියන්නේ යම් ස්ථානයක තියෙන උෂ්ණත්වයේ එම අගේම තියලා පෙන්නන එක. හරිද? එතකොට මෙතනදී වෙලා තියෙන ළමයි පරිමාව අඩු වෙනකොට මොකද වෙලා තියෙන්නේ? නිර්වද්‍යතාවය. අදාළ ස්ථානයේ තියෙන උෂ්ණත්වය පෙන්වීමේ හැකියාව වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ නිර්වද්‍යතාවය වැඩි වෙනවා. මේ පොයින්ට් එක හොඳට දාගන්න. මේ පොයින්ට් එක වැඩි අහුවෙන්නේ නැහැ. මොකද්ද? උෂ්ණත්වමානයක බල්බයේ පරිමාව V0 හරිද? අඩු කරනකොට නිර්වද්‍යතාවය වැඩි වෙනවා. හැබැයි සංවේදීතාවය ඒක සමීකරණය කරන්න පුළුවන්. සංවේදීතාවය අඩු වෙනවා. පැහැදිලි නේ? මේක වැදගත් පොයින්ට් එකක්. හරි. එකක් හරිය නේද? බා ඊළඟ මොකක්ද කියන්නේ? ඒක මොනවද දෙනවද දාගන්න ඉක්මනට. ඊළඟ එක බලමු. මේ කියපු පොයින්ට් එක ළමයි ඉතාල වැදගත්. ඒක ගොඩක් ටච් වෙන්නේ නැති පොයින්ට් එකක්. ඒ වුණාට MCQ වලදී ඇහෙනවා. හරිද?
ඊළඟට බලන්න 58 තාප සංවහනය පිළිබඳ පහසන ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ කුමක්ද කියලා අහන්නේ. බලමු. A. කෘත සංවහනයට වඩා ස්වභාවික සංවහනයේදී වස්තුවක් සිසිලන ශීඝ්‍රතාවය ඉහළයි. අපෝ නෑ. දැන් මෙහෙම හොඳම උදාහරණයක්. බත් පිකන් දෙකක් ගන්න. හරිද? බත් පිකන් දෙකක් අරගෙන බත් පිකන් දෙකක් අරගෙන මේවට එකම බත් ප්‍රමාණයක් අරගෙන හරිද? විද්‍යාත්මකව කරන්න. හරිද? එකම බත් ප්‍රමාණයක් අරගෙන මේ එකක් ඉස්සරහට දාන්න පෑන් එක. හරිද? මම පෑන් එකක් දාන එකක් ඉස්සරහට. මේක නිකන් ස්වභාවිකවම සිසිල් වෙන්න තියෙනවා. විනාඩි 2-3කින් බලන්න මේකද වැඩියෙන් සිසිල් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ කෘත සංවහන තත්ත්වයකට. මේ තියෙන්නේ ස්වභාවික සංවහන තත්ත්වයකට. මේ ස්වභාවිකව විතරයි. මේකට කිසිදු බාහිර බලපෑමක් නැහැ. මේක කෘත සංවහන. ඉක්මනට සිසිල් වෙන්නේ මෙයා. එහෙනම් මෙතන වැරදි ඉන්නේ පළවෙනි එක. කෘත සංවහනයට වඩා ස්වභාවික සංවහනයේදී වස්තුවක් සිසිල් වෙන ශීඝ්‍රතාවය වැඩි කියන්නේ. ඒක වැරදි. ඒ වැරදි. ඊවල ඝන ද්‍රව්‍ය තුලින් තාපයේ සංවහනය වන්නේ සංවහන ක්‍රියාවලියේදී රත් වූ අංශ චලනය වෙන නිසා. ඔව්. මෙහෙමනේ. දැන් මේ මොකක් හරි ඝන ලෝහ කුට්ටියක් තියෙනවා කියලා හිතන්නකෝ. වා මේ පැත්ත රත් කරා කියලා එකපාරට අර පැත්ත රත් වෙන්නේ නැහනේ. මම මේ පැත්තට ඉටිපන්දමක් අල්ලනවා. හරිද? ඉටිපන්දම් දැල්ලක් අල්ලනවා. මේ පැත්ත රත් වුණා කියලා අර පැත්ත එකපාරට රත් වෙන්නේ නැහැ. මුලින්ම වෙන්නේ මේ පැත්තෙන් තාපය දෙනකොට මේකේ තියෙන අංශ මොකද වෙන්නේ? චලනය වැඩි වෙනවා. ඒ කියන්නේ මේවල චාලක ශක්තිය වැඩි වෙනවා. හරිද? මේවල චාලක ශක්තිය වැඩි වෙනවා කියන්නේ උෂ්ණත්වය කියන්නේ යම්කිසි වස්තුවක තියෙන අංශ වල චාලක ශක්තිය පිළිබඳ මිනුම. කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. මේ අංශ වල චාලක ශක්තිය වැඩි වෙනවා කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ අණු එකිනෙක ගැටෙන්න ගන්නවා. මේ හරිය තියෙන ටික එන්න ගැටෙන්න ගන්නවා. ඔනෝ ගැටිලා මේ හරිය තියෙන අංශ වලට චාලක ශක්තිය සම්ප්‍රේක්ෂණය වෙනවා. ඒ කියන්නේ ඒ හරිය තියෙන අංශ වල උෂ්ණත්වය එන්න වැඩි වෙනවා. ඒ විදිහට තමයි තාපයේ ඝන ද්‍රව්‍යයක් තුලින් සන්නයනය වෙන්නේ. හරිද? එතකොට මෙතන කියන්නේ මොකද්ද? ඝන ද්‍රව්‍ය තුලින් තාපයේ සංවහනය වන්නේ සංවහන ක්‍රියාවලියේදී රත් වූ අංශු චලනය වන නිසා. හරියටම හරි. ඒක හරි. ඊළඟට C මොකද්ද කියන්නේ? ගොඩ සුළං තාප සංවහනයේ ප්‍රතිඵලයක්. ඔව්. ගොඩ සුළං සහ මුහුදු සුළං දෙකම හරියද? දෙකම ඇති වෙන්නේ මෙහෙම ක්‍රියාවලිය නිසා. ඒවන සාමාන්‍ය දැනීම ගන්නවා ඇති. මෙහෙමයි. හිතන්නකො මේ තියෙන්නේ ගොඩ බිම. හරිද? මේ තියෙන්නේ මුහුද. හරිද? හරි. ගොඩ සුළං කියන්නේ ළමයි මොකද්ද? මුහුදු සුළං කියන්නේ මොකද්ද? මේ පැත්තේ ඉඳන් එනවනම් මේක මුහුදු සුළං. මේ පැත්තේ ඉඳන් හුලං යනවනම් ඒක ගොඩ හුලං. දැන් ඔයා බලන්නකෝ දහවල් කාලේදී මුහුදට වඩා ඉක්මනට ගොඩබිම රත් වෙනවා. ඒකට හේතුව තමයි ජලයට වඩා ගොඩබිම විශිෂ්ටතාපධාරිතාවය. හරිද? ජලයට වඩා ගොඩබිම විශිෂ්ටතාපධාරිතාවය අඩු වගේ. ඒක නිසා ඉක්මනට රත් වෙනවා. ඉක්මනට රත් වෙනවා කියන්නේ මේ හරිය තියෙන අංශු මොකද වාතාංශු මොකද වෙන්නේ? සංවහනය මගින් ඉහළ යන්න ගන්නවා. ඉහළ යනකොට මේ හරිය මොකද වෙන්නේ? පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වුණාට ළමයි මේ හරිය හැම වෙලා නැහැ. මේ හරිය උෂ්ණ මේ ජලයේ ඉක්මනට රත් වෙන්නේ නැහැ. ඒ නිසා විශාල ජල කඳක් තියෙන ඉක්මනට කොහෙත්ම රත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ හරිය උෂ්ණත්වය ඒ යගේම තිබ්බ නිසා මේ හරිය පීඩනය ටික වැඩි යගයක තියෙනවා. එතකොට මොකද වෙන්නේ? පීඩනය වැඩි ස්ථානයේ පීඩන අඩු ස්ථානයට පීඩන අවපාතය ඔස්සේ හුලං එනවා. ඔන්න දවල් කාලේදී වෙන්නේ ඕක. මුහුදු සුළං ඇති වෙනවා. රාත්‍රී කාලේදී ඔක අනිත් පැත්ත. ඒ කියන්නේ ඉක්මනට රත් වෙන කෙනාම තමයි ඉක්මනට සිසිල් වෙන්නේ. හරිද? ඉක්මනට ගෙලින් යන කෙනා තමයි ඉක්මනට ගෙවෙන්නේ. ඒ වගේ තමයි. එතකොට මෙයා තමයි ඉක්මනට සිසිල් වෙන්නේ. මොකද යාගේ විශේෂ තාප ධාරිතාවය අඩුයිනේ. මෙයා ඉක්මනට සිසිල් වෙනවා කියන්නේ මොකද වෙන්නේ? මෙහෙම වැඩක් වෙන්නේ. ඉක්මනට සිසිල් වෙනකොට රාත්‍රී කාලේදී වැඩිම රස්නේ කවුද? මෙයා. මේ හරිය තියෙන වාතාංශ රස්නේ වැඩි. ඔන්න ඒවා ඉහළ යනවා. ඉහළ යනකොට මොකද වෙන්නේ? මේ හරිය පීඩනය ඔන්න දැන් අඩු වෙනවා. මේ හරිය තියෙන වාතාංශ අඩු වෙනවනේ. මේ හරිය පීඩනය අඩු වෙනවා. හැබැයි මේ හරිය පොඩ පීඩනය වැඩි තියෙනවා. ඔන්න ඒකතකොටත් පීඩන අවපාතය ඔස්සේ මේ අතර සුළං ගලාගෙන යනවා. හරිද? එතකොට ඒ තමයි ගොඩ සුළං. එතකොට ළමයි ඔයාලට තේරෙනවා ওই අවස්ථා දෙකම ඇති වුණේ මොන හේතු කොටගෙනද? ඒ අවස්ථා දෙකම ඇති වුණේ මෙන්න මේ වගේ හේතුවක් නිසා. සංවහනයේ ප්‍රතිඵලයක් නිසා. රත් වුණ නිසා වාතාංශ සංවහණයෙන් ඉහළ ගියා. මේ හරිය පීඩනය අඩු වුණා. පීඩනය වැඩි ස්ථානෙ ඉඳලා පීඩනය අඩු ස්ථානයට ආවා. පැහැදිලිද? එතකොට ඒකේ BC දෙකම හරිනේ. ඒ වැරදි. කෘත සංවහනට ස්වභාවික සංවහනයේදී සිසිල් වන ශීඝ්‍රතාව ඉහළයි කියන්නේ. එතකොට උත්තරේ කීයද? BC උත්තරේ
උත්තරේ අංක 4. ඒ මොනවද දිනන දාගන්න. ඒක නම් සාමාන්‍ය දැනීම කැලලක අන්තිම එක නම් C. ඊළඟ එක බලමු. අපිට රූපයක් දීලා තියෙනවා. ඉහත රූපයේ පරිදි ඒකෙත් වැරදි. 100 සෙල්සියස් කියලා තියලා තියෙනවා. ඒක 1000 සෙල්සියස් දාලා. හරිද? හරි. එතකොට උණු ජල තටා කාමරයක් තියනවලු. ආ 0 සෙල්සියස් වල පවතින අයිස් කුට්ටියක් දණ්ඩක් මගින් සම්බන්ධ කරනවා. ලෝහ දණ්ඩක් මගින් සම්බන්ධ කරනවා. දණ්ඩ දිගේ ගලන තාපය පමණක් උරාගෙන අයිස් කුට්ටිය දිවෙනවා. ඒ කියන්නේ බාහිර පරිසරයෙන් තාපය ගන්න නැහැ. දණ්ඩ ඔස්සේම තාපය විතරක් අරගෙන අයිස් කුට්ටිය දිවෙනවා. හරි. ගති කියන්නේ දියවි. මේ දියවෙන්න ටී කාලයක් ගත වෙනවා. දණ්ඩෙන් විතරක් තාපය අරගෙන ටී කාලයක් ගත වෙනකොට දියවෙන්න. පහත කුමන වෙනස්කම් සිදු කරාට පස්සේ හරිද? ඒ දියවෙන්න ගත වන කාලය අර්ධයක් වෙනවද කියලා අහන්නේ. බලමු පළවෙනි එක කියන්නේ A. දණ්ඩේ විස්කම්භයෙන් දෙගුණයක විස්කම්භයක් ඇති දණ්ඩක් භාවිත. B වල කියනවා දණ්ඩේ දිග අර්ධයක් කිරීම. C වල කියනවා දණ්ඩ සමාන කොටස් දෙකකට කඩා සමාන්තරගතව සම්බන්ධ කිරීම. බලමු. යා කමනෝරි වගේ නේද? බලමු. ඉතල දෙයක් නැහැ ඒක. මේ වගේ උණු ජල තටාක කුට්ටියක් මේ කාමරයක් තියෙනවා. ඒක සෙල්සියස් 100 ලු තියෙනවා. හරිද? මේ පැත්තේ තියෙනවලු සෙල්සියස් බිඳුවේ තියෙන අයිස් කුට්ටිය. මේ අයිස් කුට්ටිය මෙන්න මේ උණු ජල තටාකයෙන් විතරක් ලැබෙන තාපය අරගෙන දිය වෙනවලු. මේ ලාපය ලබා ගන්න මේ වගේ දණ්ඩක් භාවිතයෙන්. ඒක තාප පරිවර්ණය කරලා තියෙනවා. අපිට ඒක ඇඳලා වෙන්නලා තියෙනවා. එතකොට මම මේක දිගේ කියලා ගන්නවා නිකන්. හරිද? හරි. එතකොට ළමයි මෙහෙම මේ විදියට ආකාරයට තියනවාට මේ අයිස් කුට්ටිය දිය වෙන ටී කාලයක් ගත වෙනවා. හරි. එතකොට මේ අයිස් කුට්ටිය දිය වෙන්න ගත්ත අපි તો මේ තාපය ගලාගෙන යන්නේ ශීඝ්‍රතාවය Q dot කියලා. හරිද? මේ අවස්ථාවේ මේ අයිස් කුට්ටිය දිය වෙන කොච්චර තාප ප්‍රමාණයක් කොහොමද තාපය ගලාගෙන යන්නේ ශීඝ්‍රතාවය තියෙන කාලය තියෙනවා. එහෙනම් අවශ්‍ය ශක්ති ප්‍රමාණය E සමානයි Q dot කතාවට T. හරිනේ? එතකොට මෙන්න මේ තාප ශක්ති ප්‍රමාණය කොහොමද තෝරන්නේ මෙයා දිය වෙන්නේ මොන වැඩේ කරද? මේක ගත වෙන කාලය අර්ධයක් වෙන්න නම් මෙන්න මෙයා T බෙදීම දෙකක් වෙන්න නම් මෙයා දෙකෙන් බෙදුවොත් මේ සමීකරණයට කිසිදු හානියක් නොවි තියෙනවා මේ පැත්ත දෙකෙන් වැඩි කරහණයක් හරිනේ. ඒ කියන්නේ මොකද්ද වෙන්න ඕනේ? අදාළ තාප ප්‍රමාණය මේ විදිහටම ලැබෙන්න නම් කාලය අර්ධයක් වෙන්න. T බෙදීම දෙකක් වෙන්න නම් Q dot මොකක් වෙන්න ඕනේ? දෙගුණයක් වෙන්න ඕනේ. පැහැදිලි? අරන් හල්දිනේ T අර්ධයක් වෙන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලානේ. T අර්ධයක් වෙන්න නම් Q dot දෙගුණයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක ඔස්සේ දණ්ඩ ඔස්සේ තාපය ගලාගෙන යන්නේ ශීඝ්‍රතාවය දෙගුණයක් වෙන්න ඕනේ. ඒක අපිට දෙගුණයක් කරන්න පුළුවන් අවස්ථාව බලමු අපි. පළවෙනි එකේදී කියලා තියෙන දණ්ඩේ විස්කම්භය කී ගුණයක් කිරීමෙන්ද? දණ්ඩේ විස්කම්භයෙන් දෙගුණයක විස්කම්භයක දණ්ඩක් භාවිත කරනවා. බලමු. මේක ඔස්සේ තාපය ගලාගෙන යන්නේ ශීඝ්‍රතාවය Q dot Ka. හරිද? උෂ්ණත්ව වෙනස 100යි බෙදීම L. මේකේ වර්ගඵලයට මට මෙහෙම ලියන්න පුළුවන් නේද? A දාන්න නැතුව A සමානයි 5 වතාව D බෙදීම දෙකේ වර්ගය කියලා. මෙතන මට කියනවා ඊළඟ අවස්ථාවේදී A dash කියලා වර්ගඵලය ගන්න මෙහෙම. A5 විස්කම්භය දෙගුණයක් කරනවා. බෙදීම දෙකේ සම්පූර්ණයේ වර්ගය. මේ දෙකට දෙක ඕනනම් කපලා දාන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම කරමු. මේක එහෙම තියාගෙන මේ දෙක එළියට ගමු. A dash සමානයි මේ දෙක එළියට ගatti වර්ග වෙලා ඉන්නේ 4යි 5 d බෙදීම දෙකේ වර්ගය 5d බෙදීම දෙකේ වර්ගය කියන්නේ ආරම්භක වර්ගඵලය. ඉතින් මේ පැත්තට ගන්න a dash සමානයි 4යි a වෙනවා. එතකොට මෙතනට ආදේශ වෙන්නේ මොකද්ද? කලින් එක වගේ 4 ගුණයක වර්ගඵලයක් බෑනේ. එහෙම වුණොත් මෙයාත් 4 ගුණයක් වෙන්න ඕන. එයා 4 ගුණයක් වෙලා බෑ. එයා දෙගුණයි වෙන්න ඕනේ t බෙදීම දෙක වෙන්න. මෙයා 4 ගුණයක් වුණොත් මෙයා 4 වෙනවා කියන්නේ මෙතන අනිවාර්යෙන් 4 වෙන්න ඕනේ මේ තාප ප්‍රමාණය මේ විදිහටම තියෙනවා. හරිද? ඒ කියන්නේ ඒක අපිට හරියන්නේ නැහැ. එතකොට පළවෙනි අවස්ථාව වැරදි. A ප්‍රකාශනයේ වැරදි. B ප්‍රකාශනයේ අපිට කියන දණ්ඩේ දිග අර්ධයක් කරාම මොකද වෙන්නේ කියලා. ඉතින් මේ විදිහටම බලමු මොකද වෙන්නේ.
දණ්ඩේ දිග අර්ධයක් කරනවා. මේ විදිහට තර්ක කරලා ගන්න ළමයි සමීකරණ ලියාගෙන නටන්න එපා. හරිද? දණ්ඩේ දිග අර්ධයක් කරනකොට වෙන මොකුත් වෙනස් කරන්නේ නැතුව. දණ්ඩේ දිග අර්ධයක් කරාම කියන්නේ L දෙකෙන් බෙදෙනවා. මේ දෙක උඩ යනවා. පරස්පරය නිසා දෙක උඩ යනවා. ඒතකොට මේ පැත්තට දෙක එනවා. මේ පැත්තට දෙක එනවා කියන්නේ කලින් තිබ්බාගේට වඩා දෙගුණයක් වෙනවා නේ Q dot. ඒ අවස්ථාවේදී නම් Q dot අර්ධයක් දෙගුණයක් වෙනවා. එතකොට T බෙදීම දෙකක් වෙනවා. B ප්‍රකාශනය ගන්න පුළුවන්. C මොකක්ද කියන්නේ? දණ්ඩ සමාන කොටස් දෙකකට කඩා සමාන්තරගතව සම්බන්ධ කිරීම. දණ්ඩ සමාන කොටස් දෙකකට කැඩුවොත් මොකද වෙන්නේ? මුලින්ම දෙකක් සම්බන්ධ කරන්න ඕනේ නැහැ. මේ දණ්ඩ තිබ්බ දිග අර්ධයක් කරනවා. ඒ වගේ කැලි දෙකක් හයි කරනවා. හරිද? කැලි දෙකක් හයි කරන්න කලින් අර්ධයක් වුණාම දැන් මේකේ දිග L බෙදීම දෙකයි. මේ පැත්ත 0 සෙල්සියස් මේ පැත්ත 100 සෙල්සියස්. අර්ධයක් වුණාම නම් මොකද වෙන්නේ? ගතවන කාලේ කලින් කාලෙමෙන් අර්ධයක් වෙනවා. හැබැයි මේ වගේ තව දණ්ඩක් හයි කරොත් මොකද වෙන්නේ? අප්පා. එතකොට තව ශීඝ්‍රතාවය ඒ වගේ එකකින් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙතන දෙගුණේ නම් තිබ්බේ මේක දැන් 4 ගුණේ වෙන්න ගන්නවා. එහෙනම් t බෙදීම 4ක් වෙන්න ඕනේ වෙනවා. තේරුන්නේ නැද්ද? මේ බලන්නකො. මේ තියෙන්නේ ආරම්භක තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාවය. දැන් ඔන්න එක දණ්ඩක් හයි කරනවා දිග අර්ධයක් කරලා. දිග අර්ධයක් කරාම මේකේ පරස්පරය උඩ යනවා දෙක. එතකොට මේ පැත්ත දෙකයි කියලා එනවා. ඒ කියන්නේ q dot ඔන්න දෙගුණ වුණා. හරි. q dot දෙගුණ වුණ නිසා මොකද උනේ? මෙතන දෙක එහෙනම් මෙතනත් දෙක වෙන්න ඕනේ. මේ පැත්තේ e වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. එහෙනම් කාලය අර්ධයක් වුණා. හැබැයි ඒ වගේ දණ්ඩු දෙකක් හයි කරනවා. ඒ වගේ දණ්ඩු දෙකක් හයි කරා කියන්නේ ඒ වගේ ක්‍රියාවලිය දෙකක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ q dot මේකිනුත් q dot දෙකක් යනවා. මේකිනුත් මොකද වෙන්නේ? q dot දෙකක ශීඝ්‍රතාවකින් තාපය යනවා. එතකොට මුළු මේකට එන මුළු ශීඝ්‍රතාවය කියලා 4යි q dot වෙනවා. 4යි q dot වෙනකොට මෙතන 4 වෙනකොට ළමයි මේකත් මේ පැත්ත වෙනස් වෙන්නේ නැතුව තියෙන නම් 4ම වෙන්න ඕනේ. එතකොට ඒක ගන්නත් බෑ. සීතරයි. ඒකේ උත්තරේ B පමණි. බලන්න. දණ්ඩේ දිග අර්ධයක් කිරීමෙන්. හරිද? දාගන්න එක. ඒකේ මොනවද දෙනා ඉක්මනට දාගන්න. හරිද? හැට බලමුද? 60 වෙනි එක සමීකරණයක් තින් තමයි ප්‍රස්තාරය ගන්න තියෙන්නේ බලමු. සාමාන්‍ය පොදු රටාවේ ගානක් 60ට. 60 වෙනි එක මොකද්ද කියන්නේ? නිරපේක්ෂ උෂ්ණත්වය T සමග නියත පීඩනයකටදී පවතින වායුක ඝනත්වය ρ විචලනය වන ආකාරය නිවැරදිව දක්වන්නේ. හරි. අපිට කියනවා පීඩනය නියතයි කියලා. මෙච්චරයි. ඔයගොල්ලෝ දන්නවා මෙහෙම එකපාර මේ සමීකරණය දන්නවා නම් දාන්න. Pm සමානයි ρRT කියන සමීකරණය. හරිද? මේ සමීකරණේ දන්නවා ගොඩක් අය. හරිද? මේ සමීකරණේ දන්නේ නැත්නම් ගන්නෙ කොහොමද මේක? PV සමානයි nRT ළමයි. හරිද? n සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධ. හරිද? මේවා කෙමිස්ට්‍රි ඈ. P සමානයි V මම මෙතනට ආදේශ කරන m බෙදීම කැපිටල් M කියලා. RT. එතකොට ළමයි මට මෙතනින් ගන්න පුළුවන් මේ m එක මම මේ පැත්තට ගෙනියනවා මේ v එක මේ පැත්තට ගෙනියනවා. මට ලියන්න පුළුවන් P m සමානයි සිම්පල් m බෙදීම v. ස්කන්ධය බෙදීම පරිමාණය කියන්නේ මොකටද ළමයි? ඝනත්වයට. ඒකෙන් තමයි මේක අරන් තින්නේ. මේක ඝනත්වය. හරි. ඒක නෙමෙයි උතන කතාව. අපිට කියන්නේ පීඩනයේ නියතයි කියලා කියනවා. මৌলিক ස්කන්ධය කොහොමත් අදාළ වායු සඳහා නියතයිනේ. ආරුත් නියතයි. ඝනත්වය සහ වායු උෂ්ණත්වය අතර විචලනය. එතකොට අහන්නේ ඝනත්වය සහ උෂ්ණත්වය අතර විචලනය. එතකොට මට මෙතන ρ උක්ත කරගන්න ඕනේ. ρ උක්ත කරගත්තාම මට මෙතන කරන්න ඕන ρ සමානයි pm බෙදීම r. හරිද?
වතාවක් මේ පැත්තේ යට එනවා t. මම මොකද කරේ රෝ උක්ත කරගත්තා. මේ r එක මේ පැත්තට යට ගෙනවා t එක මේ පැත්තට යට ගෙනවා. එතකොට මෙතන මොන වගේ සම්බන්ධතාවයක්ද රෝ සහ t අතර එන්නේ? ප්‍රතිලෝම සම්බන්ධතාවය. හරිද? ඒ කියන්නේ ප්‍රස්ථාරය එන්නේ මෙන්න මේ රෝ සහ t අතර ප්‍රස්ථාරේ සෘජනෝනාශ්‍ර බහුවලයක හැඩයක් තියෙනවා. එන්නේ වගේ හැඩයක් තියෙනවා. හරි. ඒකේ මහ ලොකු දෙයක් නෑ. ඒක පොඩි MCQ එක. උත්තරේ අංක 1. හරි. ඊළඟ එකත් බලමුද ඔහොම. 61 බලන්න 61. යම් උෂ්ණත්වයකදී හයිඩ්‍රජන් අණු වල වර්ගමූල මධ්‍යන්න වේගය ඒකේ වසනයක් අඩුයි v වේගය කියලා එන්න ඕනේ. හරිද? v වේගය. උෂ්ණත්වය දෙගුණ කළ විට හයිඩ්‍රජන් අණු පරමාණු බවට පත්වන්නේ නම් එවිට වායුවේ වර්ග මධ්‍යන්න මූල වේගය. එතන එකම තැන වරද්ද ගන්න සමීකරණයට අවශ්‍ය කරලා ගන්නවා. අපිට කියන උෂ්ණත්වය දෙගුණ කළ විට හයිඩ්‍රජන් අණු පරමාණු බවට පත් වෙනවලු. අන්න එතන එක දෙයක් වෙනස් වෙනවා සාමාන්‍ය අපි හිතන්නේ නැති දෙයක්. මොකද්ද? මෞලික ස්කන්ධය කියන එක වෙනස් වෙනවා වායුවේ. ඇයි ඒ? එන්න මෙහෙමයි. මුලින්ම තියෙන්නේ ළමයි හයිඩ්‍රජන්. හරිද? යම් T උෂ්ණත්වයක තියෙන්නේ. මේක ළමයි යොම තියෙද්දි මොකද වෙන්නේ? මේකේ උෂ්ණත්වය වැඩි කරනවා. වැඩි කරනකොට උෂ්ණත්වය කියන්නේ දෙගුණයක් උෂ්ණත්වය. 2යි T ගන්න. එතකොට ළමයි මේක මෙන්න මෙහෙම විකණ්ඩණය වෙනවා කියලා කියනවා. හරිද? පැහැදිලිද? එතකොට මේකේ මං නිකන් කිව්වොත් 2 ග්‍රෑමයට මවුල් කියලා. 2 ග්‍රෑමයට මවුල් තමයි මේකේ ස්කන්ධය. 2 ග්‍රෑමයට මවුල් කියලා කිව්වොත් 2 ග්‍රෑමයට මවුල් නම් ළමයි මෙතන අපිට එනවා 2 මේක 2 ග්‍රෑමයට මවුල් නම් මෙතන මොකද වෙලා තියෙන්නේ? එකකින් අර්ධයක් වෙලා තියෙන්නේ වායුව. ඒ කියන්නේ 1 ග්‍රෑමයට මවුල් තමයි මෞලික ස්කන්ධය. එකම ස්කන්ධය තමයි මෙතන තිබ්බනම් වායු අණු 100ක්. හරිද? මෙතන 100ක් තිබ්බනම් මුළු ස්කන්ධය 200යිනේ. ඒ වගේම තමයි ඒ අණු ප්‍රමාණය මෙතන තියෙන ස්කන්ධය වෙනස් වෙලා නැහැ. මෞලික ස්කන්ධය වෙනස් වෙලා තියෙනවා. මේකේ මවුලයක් ගත්තොත් ග්‍රෑම් 1යි තියෙන්නේ. මේකේ මවුලයක් ගත්තොත් ග්‍රෑම් 2ක් තියෙනවා. අන්න ඒක තේරුම් ගන්න. එතකොට වර්ගමූල මධ්‍යන්න වේගය අපි ලියන්නේ c වර්ග බා සමානයි 3rt බෙදීමෙන් කියලානේ. හරි. මම මෙතනට නිකන් මේ මෙච්චර එකක් ඕනේ v කියලා දාගන්න. v කියලා අපිට දීලා තියෙන්නේ. මේ වර්ගය අයින් කරගන්න මම මේ පැත්ත වර්ග කරගන්න. මේ පැත්ත වර්ගමූලය අයින් කරගන්න. එතකොට මේ පැත්ත යනවා 3rt කියන්නේ ආරම්භක උෂ්ණතේ t. ඒකේ මෞලික ස්කන්ධය 2යි. මේක 1යි. පළවෙනි අවස්ථාව 2යි. ඔන්න පළවෙනි සමීකරණය. දෙවෙනි අවස්ථාවට දානවා. ඒකම අපි දන්නේ නැහැ ඒකේ වර්ගමූල මධ්‍යන්න ප්‍රවේගය b නෝට් කියලා දානවා. ඒකේ වර්ගය සමානයි 3rt නෙමෙයි 2ට. 2ට බෙදීම 1යි. 1 ග්‍රෑමයට මෝල් තමයි මෝලික ස්කන්ධය. තමයි අපි මේ සමීකරණ දෙක බෙදුවොත් මේකෙන් බෙදමු. මේ සමීකරණ දෙක එකිනෙක බෙදුවොත් අපිට එනවා v වර්ගයේ බෙදීම v නෝට් වර්ගය සමානයි අරගෙනවා 3rt බෙදීම 2 වතාවක් අරගෙන බෙදනකොට ඒක පරස්පරය එන්නේ ළමයි එකට එක උඩට එනවා යට 3rt බෙදීම 2යි t එනවා. හරිද? මේකට මේක කපලා යනවා. මේ t ට මේ t කපලා යනවා. හරිද? මේ ඉතුරු වෙන ළමයි v වර්ගයේ බෙදීම v නෝට් ගේ වර්ගය සමානයි මේ යට 2යි මෙතන 2යි ඉතුරු වෙනවා. එතකොට යට 4ක් ඉතුරු වෙනවා උඩ 1යි. ළමයි මේ පැත්තේ මම වර්ගය නැති කරගන්න මේ පැත්තට වර්ග මූලය දානවා. 1 යට 4 වර්ග මූලය. එතකොට ළමයි එනවා v බෙදීම v නෝට් සමාන 1 යට 2යි කියන්නේ. ඒ කියන්නේ v නෝට් හරිද? v නෝට් සමාන වෙනවා ළමයි 2යි v ට. පැහැදිලි නේද? ඒකේ එකම වරද්ද ගන්න කාරණා මෙච්චරයි. විකණ්ඩනයේ වෙද්දි මොකද්ද වෙන්නේ? අපිට ඕනේ වායු ස්කන්ධය නෙමෙයි මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය නම් ඔන්න වෙනස් වෙනවා. වායුවේ තිබ්බ ස්කන්ධය එහෙමම තියෙනවා. මෞලික ස්කන්ධය වෙනස් වෙන නිසා වර්ගමූල මධ්‍යන්න ප්‍රවේගය වෙනස් වෙනවා. ඒක කාරණා මෙතන දැනගෙන ඉන්න ඕනේ. හරි. ඒකෙත් මොනවද තියෙනවද ඉක්මනට දාගන්න. අපි ඊළඟ එකත් බලමු. ඊළඟ එක මොකද එළිය 62 වෙනි එක මේවන කෙමිස්ට්‍රි ගණන් වගේ බලමු. රූපේ දක්වා ඇති x බල්බයේ පරිමාව y බල්බයේ පරිමාවයෙන් දෙගුණයක් වේ.
ඒවා කියද්දී එහෙම රූප සරහන දාගන්න ඕනේ. රූප සරහන ඒවා දාගන්න ඕනේ. හරිද? x බල්බයේ පරිමාව y බල්බයේ පරිමාවෙන් දෙගුණයක්. මේ තියෙන x, මේ තියෙන y. මේකේ පරිමාව v නම් මේක 2යි. හරි. ඊළඟට කියනවා දෙගුණයක්ගේ පද්ධතිය පරිපූර්ණ වායුවෙන් පුරවා ඇති අතර අනවතර අවස්ථාවේදී x හා y බල්බ වල උෂ්ණත පිළිවෙල මේක 200ක් කියලා දීලු. මේක 400ක් කියලා දීලු. හරි. හරි. x බල්බේ වායු මවුල x තිබේ නම් x මවුල් ප්‍රමාණය මේක තියෙනවා. y බල්බයේදී වායු මවුල් ප්‍රමාණය අපි ඒක y මවුල් කියලා ගමු ඉන්නේ. හරි. කොච්චරද කියලා අහන්නේ. x වලින් අහන්නේ ඒක කොච්චරද? මේ පද්ධතිය විවෘත පද්ධතිය. ඒ කියන්නේ බාහිරයට නෙමෙයි. අදාළ පද්ධතියක කියන එක විවෘතයි. ඒ කියන්නේ මොකද්ද මේකේ සමාන එකම දේ? මේ මුල් පද්ධතියෙන් පීඩනය කොහොමද? PV සමාන nRT මම මේකට දානවා මුලින්. x ට PV සමානයි nRT. හරිද? p ට එකමගේ තියෙන නිසා p කියලාම දාමු. v 2යි v කියලා දාන්න ඕනේ. සමානයි n. මවුල ප්‍රමාණය x කියලා අපිට දීලා තියෙනවා. r වතාව උෂ්ණත්වය 200 කියලා දීලා තියෙනවා. අන්න පළවෙනි සමීකරණය. ඊළඟට මම දානවා y ට. y ට දානකොට ළමයි මෙහෙමයි. හරිද? ඒකෙත් පීඩන එකමගේ p. පරිමාව v. ඒකේ තියෙන මවුල ප්‍රමාණය අපි ගත්තා y කියලා. අපි y තමයි හොයන්නත් ඕනේ. r වතාව උෂ්ණත්වය 400. හරිනේ? පැහැදිලි. එතකොට එක බෙදීම දෙකකින්. එක බෙදීම දෙකකින්. අපිට ගන්න පුළුවන් 2යි PV බෙදීම PV සමාන වෙනවා ළමයි XR 200 බෙදීම YR 400. මෙතන ළමයි මේක කපලා නැහැ 1යි මේක කපලා නැහැ 2යි. හරිද? මේ පැත්තේ PV මේ පැත්තේ PV ට කපලා නැහැ. මෙතන දෙකක් ඉතුරු ළමයි මේ 2යි දෙනවා 4යි y කියලා සමාන x. ඒතකොට ළමයි මට එනවා y ට උත්තරයක්. y බල්බේ මවුල කොච්චර තියෙනවද? x වගේ 4න් එකක ප්‍රමාණයක් තියෙනවා. උත්තරය x වගේ 4න් එකක ප්‍රමාණයක් තියෙනවා. උත්තරේ අංක 2 සහ 3 දෙකේම එකම උත්තර දීලා තියෙනවා. උත්තරේ අංක 2 සහ 3. හරි නේද? ඒවා නම් සාමාන්‍ය ගණන් සාමාන්‍ය කෙමිස්ට්‍රි ගණන් ළමයිට ඕවා මහ ලොකු ගණන් නෑ. 63 වෙනි එක අර ඉස්සලා කතා කරා වගේ ගන්න. මේ සංවේදීතාවය කියන එක අහනවා හොඳේ. ඒ කියන්නේ උෂ්ණත්වමානයක සංවේදීතාවය කියන එක ටිකක් වැදගත්. ඒ වගේම නිරෝධතාවය. ඒ පාඩ් දන්නේ නැත්නම් පොඩ්ඩක් බලන්න ඒවා ඉතාල වැදගත් කියන්නේ. නිරෝධතාවය කියන්නේ යම් ස්ථානයක තියෙන උෂ්ණත්වය ඒ වගේම පෙන්වන එක. සංවේදීතාවය කියන්නේ පොඩි උසකට. ඒ කියන්නේ මේකට තමයි සංවේදීතාවය කියන්නේ. h බෙදීම t ට. මේක තමයි මම s කියලා ගත්තේ. මේක තමයි සමාන වෙන්නේ v0 කතාවක් ගැමා රෙන 3i alpha බෙදීම pi r වර්ගය කියන එක. හරිද? ඒකක සෙල්සියස් උෂ්ණත්වයකට සිදුවන උසෙහි වෙනස. හරි. ඒකට තමයි සංවේදීතාවය කියන්නේ. මේක දැන් කරදක් නෑනේ. බලමු මේක 63 වෙනි වාදි කියන්නේ. සංවේදීතාවයේ කේවන. මෙතන මම ඉස්නේ දැන් මේකට ඒකරු k කියලා දෙනවා. හරි. රසදී උෂ්ණත්වමානයක පහසන විචලනය සිදු කරන ලදී කියලා තියෙනවා. රසදී බල්බයේ අරය දෙගුණ කිරීමෙන්. බල්බයේ අරය දෙගුණ කරාම මොකද වෙන්නේ? හරි. මම කේශික හරස්කඩේ අරය නෑ කේශිකේ හරස්කඩගේ දෙගුණ කිරීම. මේ මෙතන ළමයි 5r වර්ගය කියලා දාන්නෙම මේ උෂ්ණත්වමානය ගත්තාම 5r වර්ගය කියලා දාන්නේ මෙන්න මේකේ හරස්කඩ වර්ගඵලය. මේ r කියලා දාන්නේ මේකේ අරයට. හරිද? හරි. එතකොට කේශික හරස්කඩේ වර්ගය දෙගුණ කිරීම. කේශික නලයේ දිග දෙගුණ කිරීම. මේ මෙතන ඔයාලට වෙන සංවේදීතාවට අදාළ කේශික නලයේ දිගක් අදාළම නැහැ. දිගෙන් ස්වායක්ත. ඒක අයින් කරන්න අපි පළවෙනි දෙක ගැන හිතන්න ඕන. රසදී බල්බයේ අරය දෙගුණ කිරීම. මේකේ අරය දෙගුණ කරොත් පරිමාව මොනවා වෙයිද? එහෙමනේ ආරම්භක පරිමාව v0. අපි හිතමු එහෙම. 4න් 3යි 5r ගණය. ඔන්න පරිමාව මොකද? දැන් මම දෙවෙනි අවස්ථාවේදී කරනවා අර කීයක් කරනවා කියලාද? අර දෙගුණ කරනවා. 2r ගේ ගණය කියලා එන්නේ. ඒතකොට මට මෙතන ආදේශ කරන්න පුළුවන් v1 දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි 8 වතාවක් 4න් 3යි 5r ගණය කියලා එනවා. මේකට මට මෙයාව ආදේශ කරන්න පුළුවන් v0. v1 සමානයි 8යි v0. හරි. තමයි පැහැදිලි කලින් අගයෙන් 8 ගුණයක් වෙලා තියෙන පරිමාව. හරිද? අරේ දෙගුණ කරා කියලා
8 ගුණයක් වෙලා තියෙනවා. එතකොට මට මුලින්ම k ලියන්න පුළුවන් v0 ගැමා 3i alpha a කියලා දාගන්න මම හරස් කර වර්ගඵලයට πr ඕනේ නැහැ. මේක පළවෙනි සමීකරණේ. දෙවෙනි අවස්ථාවේ වෙනස්කම් ටික සිදු කළාට පස්සේ සංවේදීතාව වෙන අපෙන් අහන්නේ. එතකොට ළමයි මෙතන v0 ට මට ආදේශ කරන්න පුළුවන් v1 නේ ආදේශ කරන්න වෙන්නේ. එතකොට 8යි v0 කියලා දැන් ආදේශ කරන්න පුළුවන්. මේවා වෙනස් කරන්නේ නැහැ කියලා කියනවනේ. ආයිත් වෙනස් කරනවා කියන්නේ කේසිගේ හරස් කඩ අගය. ඒ කියන්නේ a. අප දෙගුණ කරනවා. ඒ කියන්නේ 2යි. මේක දෙවෙනි සමීකරණය. ඔය දෙන්න බෙදුනම අපිට අදාළ උත්තරය එනවා. බෙදලා බලන්න. k බෙදීම k dash සමානයි v0 m/n 3i alpha බෙදීම a. වතාවක් මේක ළමයි බෙදද්දී පරස්පරයෙන් එන්නේ. හරිද? 2i බෙදීම 8i v0 m/n 3i alpha. මේ a ට මේ a කපලා යනවා ළමයි. මේ v0 ට මේ v0 කපලා යනවා. මේ පදේට මේ පදේ කපලා යනවා. උඩ ඉතුරු වෙනවා 2 යට ඉතුරු වෙනවා 8. k බෙදීම k dash සමානයි 1 යට 4යි. මේ දෙකට 1යි කියලා මේ 8 කැපෙනවා 4ට. හරි. එතකොට ළමයි මෙතන එනවා k dash සමානයි 4යි k කි. හරි නේද? උත්තරේ කීයද? උත්තරේ අංක 4. ඒක ගන්න නම් අනිවාර්යයෙන් මෙන්න මේ සමීකරණය සංවේදීතාවයට අදාළ සමීකරණය දැනගෙන ඉන්න වෙනවා. හරි? ඔය දන්නවා කියන හිතනවා. ඊ මොනවද දෙනවද දාගන්න ඉක්මනට. හරිද? හරිද? ඊළඟට බලමු. වද ඊළඟට කියන්නේ. 64 වෙනි එක. සංවෘත නලයක දෙකලවර නලයේ මැද නලයේ මැද පසදිය බිඳුවක් තබා ටයිපින් පොඩ්ඩක් වැරදි විදිහට. තබා නලයේ තිරස්ස තැබූ විට දෙපස වායු කතන් වල දිගවල අපිට 45 cm කියලා දීලා තියෙනවා. නලයේ ආරම්භයේ 27 සෙල්සියස් කාමර උෂ්ණත්වයම තිබ්බා කියලා කියනවා. එක් පැත්තක නේද? එක් පැත්තක වායු උෂ්ණත්වය 300 සෙල්සියස් වලින් ඉහළ දැම්මහම රසදිය බිඳුවට මොකද්ද වෙන්නේ කියලා. අනේ කියන්නේ කොච්චර දුරක් එහෙට යනවද කියලා අහන්න. බලන්න. මෙහෙම එකක් අහන්න. මුලින්ම මෙන්න මේ වගේ නලයක් තිරස්ස තියාගෙන ඉන්නවා. හරිද? මේ නලයේ මෙන්න මේ වගේ රසදිය කලක් ඉරගලා තියෙනවා. මෙන්න මේ දෙපැත්තේ තියෙන ටිකේ 45 cm දිගක් වායු කඳක් ඉරගලා තියෙනවා කියලා කියනවා සමානව. ආරම්භයේදී මුළු පද්ධතියම 27 සෙල්සියස් වල ඉන්නේ. මේ පැත්තයි මේ පැත්තයි දෙපැත්ත. හැබැයි ඊළඟ අවස්ථාවේදී ළමයි එක පැත්තක උෂ්ණත්වය වැඩි කරනවා 327 සෙල්සියස් දක්වා. අධික උෂ්ණත්වයකට වැඩි කරනවා. උෂ්ණත්වයකට වැඩි කරනවා කියන්නේ ළමයි මේ පැත්තේ දැන් ඔය තමයි මේ පැත්තේ තමයි 300 සෙල්සියස් වලට 327 සෙල්සියස් වලට උෂ්ණත්වය ඔන්න වැඩි කරන්නේ. වැඩි කරනකොට මෙහි මොකද වෙන්නේ? මුලින්ම පරිමාණ වෙනස් වැඩි වෙන්න කලින් මේකේ තියෙන වායු අංශ වල පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනකොට ළමයි මේ පැත්තෙන් ලොකු පීඩනයක් එල්ල වෙනකොට හරිද? මේ පැත්තෙන් ලොකු පීඩනයක් මෙහා මත එල්ලනකොට මේ පැත්තේ තියෙන බලය වැඩි වෙනවා. හරිද? මොකද P සමාන F බෙදීමේනේ. පීඩනය වැඩි වෙනකොට මොකද වෙන්නේ? බලය වැඩි වෙනවා. එතකොට මේ පැත්තේ පීඩනය අඩු නිසා මේ පැත්ත සම්පීඩනය වෙනවා. සම්පීඩනය වෙද්දී යන පරිමාව අඩු වෙනකොට පීඩනය වැඩි වෙලා දෙපස පීඩන සමාන වෙලා මේක සන්තුලනය වෙන්න ගන්නවා. ඒක වෙන්නේ මෙන්න මේ හරියට විතර ඔක තල්ලු වුණා. පැහැදිලි නේද? එතකොට මෙයා තල්ලු වෙනවා. දැන් මෙයාගේ දිග අපි හිතමු 45 ධන x කියලා. මෙයා මේ පැත්තට x දුරක් ගියා සෙන්ටිමීටර්. දැන් මේ පැත්තේ දිග කීයද? තර්ක අනුකූලව 45 ඍණ x වෙන්න ඕනේ. මේ පැත්තෙන් 45 මෙහෙට x ප්‍රමාණය මෙහෙට ගියාම මේ පැත්තෙන් x ප්‍රමාණය කඩු වෙන්න ඕනේ. හැබැයි දෙපසම පීඩන සමානයි. ඇයි මේක නිදහසේ චලනය වෙන්න පුළුවන් එකක් නේ. ඒ චලනය වෙලා තමයි මෙයා මේ සන්තුලන අවස්ථාවට එන්නේ. ඒකට දෙපැත්තේ පීඩන සමාන වෙලා තමයි මෙයා මෙහෙම ඉන්නේ. යා පීඩන සමාන වුණොත් තමයි මොම ඉන්නත් බෑ. හරිනේ. එතකොට ආරම්භක පීඩන P0 කියලා ගමු. මේ පැත්තේ P0. දැන් පීඩන ටික P1 කියලා. මුලින්ම මන් දානවා අවස්ථා සමීකරණය. මොකද අවස්ථා සමීකරණය P1 V1 සමානයි T1 P2 V2 සමානයි T2 කියන සමීකරණය. මොකද මේවල තියෙන මවුල ප්‍රමාණ නියද නිසා තමයි ඔක දාන්නේ. එතකොට
මෙන්න මේ පැත්තේ වායු කංශාල කළා තමයි මම පළවෙනි එකම දාන්නේ. ඒකේ ආරම්භක පීඩනය P0. ආරම්භක පරිමාව මම මෙහෙම ගන්න. මේකේ හරස්කල වර්ගඵලය A. හරිද? නලයක්. ඒතකොට ආරම්භක පරිමාව කොච්චරද? A වතාවක් 45යි. සෙන්ටිමීටර වලින් ගමු. ඔක කපලා යනවා. හරිද? T1. ඒ පැත්තේ මුල ආරම්භක උෂ්ණත්වය තිබේ 327 නෙමෙයි 27 සෙල්සියස්. ඒ කියන්නේ 300 කෙල්වින්. කෙල්වින් වලින් ආදේශ කරන්නේ 27 දාන්නේ නැහැ. P2. P2 කියන්නේ P1. V2. V2 කියන්නේ A වතාවක් 45 ධන x. A වතාවක් 45 ධන x. දැන් මේ පරිමාව. T2 කියන්නේ දැන් 324. 324 කියන්නේ කීයද ළමයි? 600 කියලා. මෙතනින් මට ගත හැකිනේ මේක 1යි කියලා කැපෙනවා මේක 2යි කියලා. මේට මේක අප්ලයි. P0 වතාවක් 45 සමානයි P1 45 ධන x බෙදීම 2 කියලා. මේ කොහොමද කියන්නේ? ඊළඟට දානවා මේ පැත්ත. ඒ පැත්තට දැම්මම ඒකට අවස්ථා සමීකරණය P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2 කියන. P1 P0 විදිහටම ආදේශ කරන්න පුළුවන්. P1 A වතාවක් 45 බෙදීම 300. ඊළඟ අවස්ථාවේදී P2 එක P1 නේ දෙවසම P2 සමානයි V2 අර V2 වැදගත් 45 ඍණ x වතාවක් A බෙදීම මේ පැත්ත උෂ්ණත්වය වෙනස් කරන්නේ නැහැ නේ එහෙමම තියෙනවා. ඒක උෂ්ණත්වය සම්බන්ධ සමය දෙක කපලා යනවා. මේ Aට මේ කපලා යනවා මේ පැත්තේ නම් P0 45 සමානයි P1 45 ඍණ x. තමයි මේක දෙවෙනි සමීකරණය කියලා ගත්තොත් ඔයාලට පේනවා P0 45. මෙතනත් තියෙන P0 45. එහෙනම් මේ පැත්ත දෙක අර දෙකේම වම් පැත්ත සමානයි. එහෙනම් මේ දෙපැත්තේ දකුණු මේ සමීකරණ දෙකේම දකුණු පැත්තේ සමානයි. එහෙනම් මට ලියන්න පුළුවන් මේ පැත්ත P1 45 ඍණ x සමානයි අරගේ P1 45 ධන x බෙදීම 2. මේ P1 ට මේ P1 කපලා යනවා මේ දෙක මේ පැත්තේ වැඩි කිරීම විදියට එනවා. එතකොට මේක දෙක වැඩි කිරීම විදියට ආවම මේක දෙක මේ දෙකේම වැඩි කරාම මේ පැත්තේ 90 ඍණ 2x කියලා එනවා. පැහැදිලිද ඒක කියලා කරපොද? මේ බෙදීම දෙක මේ පැත්තට කියනවා වැඩි කිරීම විදියට ඒක මේ දෙකේම වැඩි කරනවා. සමානයි 45 ධන x. එතකොට ළමයි මොකද වෙන්නේ? මේ ඍණ 2x අනිත් පැත්තට ගෙනිච්චාම 3x වෙනවා. මේ පැත්තේ x එකක් තියෙනවනේ. මේ ඍණ 2x අනිත් පැත්තට ගෙනිච්චාම ධන 2x වෙනවා. මේක මේකට එකතු වුණාම 3x. මේ 45 මේ පැත්තට ගෙනියනවා. 90 ඍණ 45. මෙතන එනවා ළමයි. මෙතනම ලියන්නම්කෝ. 45 බෙදීම 3 සමාන x කියලා. එහෙනම් x කියන්නේ කීයද ළමයි? 15 සෙන්ටිමීටර කියලා එනවා. හරිද? උත්තරය අංක 3 එකේ. ඒක අංක 3 උත්තරය. ඒකේ දැනගන්න ඕන එකම කාරණාව තමයි මේ වගේ නිදහස් රසදිය කඳක් තියෙනකොට ළමයි වෙන්නේ අදාළ රසදිය කඳ නිදහසේ චලනය වෙන්න පුළුවන්නේ. මේ චලනය වෙන්න පුළුවන් කියන්නේම දෙපස පීඩනය හැමදෙස්සම සමාන කරගන්න try කරා. හරි? හරි. 65 වෙනි එක. ඕකේ මොනවද දෙනවද දාගන්න? 65 වල හැට පහ මොකක්ද ඉන්නේ? දැන් පොඩි ගානක් අවිවා ගන්න. ඔක්සිජන් මෞලික ස්කන්ධය හයිඩ්‍රජන් වල මෞලික ස්කන්ධයෙන් 16 ගුණයක්. ඒකද අපි දන්නවා කියන්න ඕනේ. හරි. කාමර උෂ්ණත්වයේදී ඔක්සිජන් වායුවේ වර්ගමූල මධ්‍යන්න වේගය v වේ කියලා කියනවා. හරි. එම උෂ්ණත්වයේදී හයිඩ්‍රජන් වායුවේ වර්ගමූල මධ්‍යන්න වේගය. මේවයි. වර්ගමූල මධ්‍යන්න වේගය ගන්න විදිය මම ඉස්සෙල්ලා එතකොට අපිට කියන ඔක්සිජන් වායුවේ මූලික ස්කන්ධය හයිඩ්‍රජන් වායුවේ මූලික ස්කන්ධයෙන් 16 ගුණයක් වේ. කාමර උෂ්ණත්වයේදී ඔක්සිජන් වායුවේ වර්ගමූල මධ්‍යන්න වේ v වේග උෂ්ණත්වයේ හයිඩ්‍රජන් වායුවේ වර්ගමූල මධ්‍යන්න වේගය. පොඩි එකකින් අහන ප්‍රශ්න. අපි ඔක්සිජන් ගැන සලකමු මුලින්ම.
වර්ගමූල මධ්‍යයන් වේගය v කියලා කියනවා. මේක වර්ගයේ විදිහට ගන්න 3r t බෙදීම m වර්ගයේ විදිහට ගන්න මේකට වර්ගමූලය නැති කරගන්න. හරි. ඊළඟට හයිඩ්‍රජන් වාතකයට දානවා වායුවට. ඒකේ අපි v නෝට් කියලා ගමු. ඒකේ වර්ගය සමානයි 3rt. ඒක උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. මේ වගේ 16 ගුණයක් කියලා කියන මූලික ස්කන්ධයක අපි දන්නවා. මොකද මෙයාගේ 32යි මෙයාගේ 2යි ග්‍රෑමීටර් මොල්. මෙයාගේ 32යි ග්‍රෑමීටර් මොල්. හරි. මේ දෙක බෙදන්න තියෙන්නේ. v බෙදීම v වර්ගයේ බෙදීම v නෝට් වර්ගයේ සමානයි 3rt බෙදීම මේක ළමයි පරස්පරයෙන් 16 m බෙදීම 3rt. මේක කපලා යනවා මේ පැත්ත එකයි මේක කපලා යනවා. ඒතකොට මෙහි v බෙදීම v නෝට් ගේ සම්පූර්ණයේ වර්ගය සමාන වෙනවා 16. මේ පැත්තේ වර්ගය නැති කරන්න දෙපැත්තම වර්ග මූලය ගන්න ඕනේ. එතකොට මේ පැත්තට v බෙදීම v නෝට් සමානයි 16 වර්ග මූලය ගත්තම ළමයි 4යි කියනවා. එතකොට ළමයි මෙතන යනවා v නෝට් සමානයි. v නෝට් සමාන වෙනවා v බෙදීම 4ක්. කියන්නේ මේක තමයි ඔක්සිජන් වල වර්ගමූල මධ්‍යයන් වේගයෙන් 4න් තමයි හයිඩ්‍රජන් වල වර්ගමූල මධ්‍යයන් වේගයේ උෂ්ණත්වයේ d. හරිද? එතකොට 65 ඒක උත්තරේ. ඒකට උත්තරේ අංක 2. ඒතකොට මේක මේ පළවෙනි පේපරේ පොඩි කෑල්ල ඒ කියන්නේ තාපේ කෑල්ල ඉවරයි. හරිද? ඒතකොට දෙවෙනි පේපරේ පටන් ගන්නෙ මේකේ. මොනවලින්ද? ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර වල ඉඳලා. හරිද? එතකොට ඒක අපි කතා කරගෙන යන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ ගණන් ටික මෙතනට යනකම් මම හිතනවා වැඩ ටික හරි කියලා. එතකොට ඔයාලා මේකේ මේ මොන හරි තිබ්බනම් ඒවා ස්පෙෂල් කරුණු මේ මොන හරි දාගන්න. හරිද? පොඩි බ්‍රේක් එකක් දෙන්නම් ගිහිල්ලා ඔයගොල්ලෝ ඔයාලා වැඩ ටික මොන හරි තියනවා කරගෙන ඇවිල්ලා ඉතුරු ටිකට සම්බන්ධ වෙන්න ඉතුරු ටික කතා කරන්නේ ගුරුත්වාකර්ෂණයේ ඉඳලා.